මාව ඇහෙනවද? Right now. Right. So, before starting the session, right, let's talk about a little bit because we need to know about, we want to know each other, right? So, I am Kavinda Wijayatunga, lecturer from University of Peradeniya. So, I want to know, right? So, your name and what is the purpose of doing this course? මට චුට්ටක් කියවන්න ඔයාලගේ නම profession එක සහ මේ course එක කරන්න ඇයි කියලා. So that is ඒක ඇත්තටම හොඳයි අපිට එතකොට ඒකට focus කරලා කරගන්න පුළුවන් හින්දා. Right? So මම අපි හැමදාම එක කතා කරලා තමයි පටන් ගන්න. එතකොට ඔයාලගේ අවශ්‍යතාවයට focus කරලාම අපිට කරන්න පුළුවන් වෙන හින්දා. Right? ඒ අතරම කාට හරි මේ වැඩිපුර සිංහල explanations ඕන කවුරු හරි ඉන්නවනම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒක කන්සිඩර් කරලා කරන්න. සමහර බැචස් වල ඉන්නවා දැන් අපිට ගිය සැරේ බැච් එක එහෙම හම්බ වුණා. එයාලා ඉංග්‍රීසි සිංහල එක්ස්ප්ලනේෂන්ස් එච්චර ඕනේ නැති අය. රයිට්. එතකොට අපි ඒ ක්‍රවුඩ්ස් බලලා ඒකේ විදිහට කරගෙන යන්න පුළුවන් නේ. සිංහලෙන් මෙන්න මේක කරා නම් හොඳයි කියලා කියන අය මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. එතකොට ඒක මට විතරනේ පේන්නේ. right? Okay. So we'll start. So මම මාව introduce කරා. right? අපි පොඩ්ඩක් කතා කරගමු අනෝමා. මේක ඉගෙන ගන්නවානේ මොකවත් නෙමෙයි මම පොඩි ඉන්ස්ටිටියුට් එකක වර්ක් කරන්නේ. එතකොට data චුට්ටක් ඇනලයිස් කරන්න තියෙනවා. එතකොට ඒ වගේ වෙරිෆිකේෂන් එකට තමයි අවශ්‍යතාවය තියෙන්නේ. භාග්‍ය භාග්‍ය නෙමෙයි භාග්‍ය නේද? sorry. භාග්‍ය ශ්‍රීලා. අසිනි මගේ නම අසිනි. මම ආරේ කෙනෙක් විදිහට වැඩ කරේ. එතකොට මට තේරෙනවා මේ ස්ටැටිස්ටිකල් ඇනලිසිස් පාර්ට් එකට මම තව ටිකක් ඉගෙන ගන්න ඕනේ කියලා. ඒක තමයි ජොයින් වෙන්නේ. right. Yeah. So then භාග්‍ය or භාග්‍ය I don't know. So can you explain yourself? right? So if you can't mute your mic in that moment. Sorry. Yeah, if you can't open that mic on the moment, so can you explain yourself briefly? Right, then Heminda Virako. අපි වැඩි වෙලා ගන්න තු ඉක්මනට කතා කරමු course එක පටන් ගන්න ඕනේ නේද? Right? Just it's පොඩි introduction එකක් දෙන්න. ජානකි. මම හෙල්ත් මිනිස්ට්‍රි ජොයින් වෙලා ඉන්න සයන්ටිස්ට් කෙනෙක්. මගේ පෝස්ට් ග්‍රැජුවේට් කරලා මම තීසිස් ලියන ගමන් ඉන්නේ. මොකද මට තේරෙනවා මට ස්ටැට් පාර්ට් එක ගොඩක් අවශ්‍යයි කියලා ලෙවල් සමහර දේවල් වලට ඒකයි මම අතන ජොයින් වුනේ. Right. Manori. මම postgraduate student කෙනෙක් statistics analysis තියෙනවා ඒ නිසා තමයි join. Mohammed. මම කෞසාන් මම සෞදියට වැඩ කරනවා මගේ කැරියර් growth එකට මේ course එක. Yes. Anyone Fernando. මම මේ cyber security consultant කෙනෙක් විදිහට work කරන්නේ. දැනට මම MSc එකක් කරනවා. MSc එකේදී මම ඇත්තටම research එකේදී මට SPS ඕනේ වුණා. හැබැයි මගේ knowledge එක නම් 0 level එකේ තියෙන්නේ. අපි 0 level එකෙම පටන් ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. Okay sir. Thank you very much. Okay. Pereira Pramika or Pramika. parents. පාරමික නේ sorry. ඒක අර ස්පේස් එක ගන්න තියෙන කීව ගන්න පාරමික right. Scientific service in this මේ research කරන පැත්තකදී stat analysis පැත්ත පොඩ්ඩක් ඕනේ ඒක දැන් මම පොඩ්ඩක් ඉන්දියාවෙන් නෙවෙයි ඒක. right. Masindu. Power tech කියලා තියෙන නම rename කරලා නැතුව ඇති.
කවුද? නමත් කියලාම කියන්න. සත්සරණේ. මම පෙරාදෙන කැම්පස් එකේ අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්. මගේ ෆෝර්ත් ඉයර් රිසර්ච් එක කරන් තමයි මම මේක ජොයින් වුනේ. මොකද්ද මේ ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට්? ස්පෙෂල්. ඉකොන් ස්පෙෂල්. alright. okay. මං එහා පැත්තේ ඉන්නේ කවුද සත්සරණේ? එඩියුකේෂන්. මේ සේමිනේ. සර් මම qualitative research එකක් කරලා තියෙනවා මගේ BA එකට. මම මාස්ටර් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඒකම මම quantitative research උත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ හරි. research සේම්. ඔව් ඒකට ඕනේ ඇනලිසිස් එකටද? research career එක develop කරගන්න. ශිහාමා. මම ශිහාමා මම ෆිසිකල් සයන්ස් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්. සෝ මට ස්ටැට් ටිකක් ඉම්ප්‍රූව් කරන්න ඕනේ හින්දා චුට්ටක්. යුනිවර්සිටි එක මොකද ශිහාමා? මම ඕපන් එකේ Open University. alright. yeah. නිමේෂිකා. මමත් මේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක්. මගේ මේ ෆයිනල් තීසිස් එකේ මේ data analysis part එකට ඕන නිසා තමයි මම මේක කරන්නේ. anyone else to talk? right මේ සැරේ yeah. What's your name? Chami? No? Yeah, I'm Chan. Yeah. Chami, why you are following this course? I work in the NGO field, Uh-huh. and we have to collect data and evaluate, analyze data. So I thought this would be a good opportunity for me to learn data analysis. Yeah. right. So then මේ සැරේ ගිය සැරේ හිටියේ වෙනමම crowd එකක්. කියලා හිටියේ professionals ලා ටිකක්. දැන් මේ සැරේ වැඩිපුර එමේ ඉන්නේ post graduate students ලා. So right. And some of you told that you don't have any idea about this SPSS. Doesn't matter. එතකොට දැන් සමහර අය ඉන්නවා SPSS ගැන චුට්ටක් දන්න අය. right. එතකොට අපි පටන් ගන්නේ 0 level එකකින්. එතකොට ඒ අයට පොඩ්ඩක් මුල කොටස ඒ කියන්නේ පළවෙනි පැය දෙක බෝරින් විතර හිතුනට ඒක දරා ගන්න වෙනවා. මොකද අපි හැමෝටම හරියන්න කෝස් එක ඩිසයින් කරලා තියෙන ඉඳන් we are starting. මම ඒක කියලා දෙන්නේ ඇත්තටම නෝට් එකේ තියෙනවා ඕපන් කරන්නේ කොහොමද කියලා තියෙනවා. ඒවා ඔයාලට ඕපන් කරගන්න පුළුවන් නේ ඩබල් ක්ලික් කරලා. right. හැබැයි එතන ඉඳලම එක්ස්ප්ලනේෂන් එක තියෙනවා නෝට් එකේ. ඒකත් කාට හරි ගැටලු තියෙනවා නම් පස්සේ මේ ඒවලා බලා ගන්න පුළුවන් ඇත්තටම. right. So we are starting from the 0 level. කාට හරි කලින් දැනුම තියන අය ඉන්නවා හැම පොඩ්ඩක් යූස් කරලා දැන් අමතක වෙච්ච අය. ඒත් එයාලට මුල ටික දරා ගන්න වෙයි. අමාරුවෙන් හරි මොකද අනිත් ඇතේ ලෙවල් එකට එනකම්. right. So then this is our syllabus. right. So අපි මේවා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න ඔයාලට ඕනේවා මෙතන තියෙනවද කියලා. එහෙම නැත්නම් තාම මොන හරි ඇඩ් වෙන්න ඕන දෙයක් ඔයාලට ඕන එකක් තියෙනවා නම් කියන්න. ඒ කියන්නේ මේ software එකේ තියෙන එකක් අපිට ඩිස්කස් කරන්න පුළුවන්. සමහර analysis parts තියෙනවා SPSS වලින් කරන්න බැරි ඒවා. right. So yeah. So anyone කාට හරි සිංහල explanations වැඩිපුර ඕනේ නම් මට ෂූටි මේ message එකක් දාලා තියන්න private එකක්. right. මම චුට්ටක් කතා කරනවා මොකද මේ basically so then yeah. So ගොඩක් අය post graduate students ලා ඉන්නේ. right. online short course on SPSS 10 hours 5 days. තව පොඩි මේකක් තියෙනවා. දැන් ඔයාලා මේකේ ඇඩ්වර්ටයිස් කරනකොට දාලා තිබුණේ dates ටික මේ 17 19 23 25 27 නේද? එහෙම නේද? ඒක පොඩි වෙනසක් කරගන්න පුළුවන් වේද කියලා that is 23 වෙනුවට 21 කරන්න පුළුවන්. කාට හරි ගැටලුවක් තියෙනවද සෙනසුරාදා මේ වෙලාවට? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? 23 සඳ තියෙන ඒ සඳ මට පොඩි ගැටලුවක් තියෙනවා හවස කරන්න බැරි. එහෙනම් ඒක අපි සෙනසුරාදා දාගෙන කරමු නේද? ගැටලුවක් තියෙනවද? මම හිතන්නේ කාටවත් නැහැ. right. එහෙම වුණොත් අපි dates ටික අපි හදාගමු 17 19
21 25 27 ඒ කියන්නේ 23 වෙනුවට 21 ඒ වෙනස අපි චුට්ටක් කරගමු right right එහෙනම් අපි පටන් ගමු course එක right so these are the learning outcomes at the end of this course participants will be able to understand SPSS interface and functions manage and clean data set efficiently because you know when we are collecting the data sometimes we have to sometimes we have to clean the data right because අපි data ටික එකතු කරාට පස්සේ සමහරවිට අපිට මේ හරියනම data set එක හම්බෙලා නැහැ සමහර ඒවා තියෙනවා අපිට ගැලපෙන්නේ නැහැ වගේම අපිට ඒවා අයින් කරගන්න වෙනවා එතකොට අපි කොහොමද ඒක clean කරගන්නේ කියලා බලමු right then conduct descriptive statistics and inferential statistics you know what is descriptive statistics and inferential statistics because Can you move the screen, sir? It's not moving, I think. Yeah, now. yeah I'm discussing this part right conduct descriptive and inferential statistics because I think you know what is descriptive statistics and inferential statistics descriptive statistics we are using to describe about the collected data set collect කරපු data set එක ගැන අපි කතා කරන්න අපි ගන්නවා මොනවාද descriptive statistics when for the inferential statistics why we are using these things so we can do some predictions using inferential statistics so this is the basic thing so we are discussing those both type of tests so in the descriptive statistics we are finding that measures of dispersion and measures of central tendency it means mean mode those things and measures of dispersion means standard deviation skewness cortices those things right and under the inferential statistics we are talking about parametric test and the non-parametric test so the parametric tests are you know t-test z-test then ANOVA and COVA then those things we are discussing and under the non-parametric tests we are discussing only chi-square test. So those are the things we are trying to discuss in this course and perform correlation and regression analysis. Use non-parametric tests when the assumptions are not made. Interpret and report statistical results professionally. So the other thing is that, so you know, after getting some outputs ගත්තට පස්සේ සමහරවිට you don't know how to interpret those things. ඒවා interpret කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ සමහර අය. Therefore, it's better to so in here we are trying to discuss how we can interpret these results. So how we can what you call decide whether to accept or reject these hypotheses. You know, when we are doing quantitative research designs, we are writing the hypothesis. So then in here we are discussing based on the statistical results how we can accept or reject the null hypothesis, right? So these are the learning outcomes. Then this is the course schedules and the syllabus in day 1. Following those within these 2 hours. Introduction to SPSS and data management. So in their introduction to SPSS, so overview and application of the SPSS, navigating SPSS interfaces, data view, a variable view. There are 2 views in SPSS, not like Excel, right? Directly we can't add some data to SPSS. First we have to define the variables in the variable view, right? Then data entry and management, defining variable types and labels, importing data from the Excel files, and sorting, filtering, and cleaning data, handling missing data. So these are the things we are trying to discuss in first day. In the second day, descriptive statistics and data visualization. Under descriptive statistics, measures of central tendency, measures of dispersion, frequency tables, and cross tabulations. Then data visualization means so we can draw the graphs, right? Create histograms, box plots, pie charts, bar charts, and customize in and extrapolating graphs.
So those things are we are discussing in day 2. In day 3, inferential statistics and hypothesis testing, right? So introduction to hypothesis testing. Briefly, I am explaining what is hypothesis testing and how we can reject and accept the null hypothesis. So these things are we are trying to discuss. Then just I am telling you how to write the null hypothesis and the alternative hypothesis, right? That simple thing we are discussing in that day. And also how to conduct t-test. So there are 3 types of t-test we are discussing: independent sample t-test, paired sample t-test, and one sample t-test. So how to select the appropriate type of t-test? මොන type එකද ඇත්තටම ඕනේ කියලා අපි try කරනවා. Then ANOVA, those things we are trying. Then day 4, correlation, regression, and non-parametric tests. So correlation analysis, under the correlation analysis, Pearson's correlation and Spearman's correlation. Then regression analysis, simple linear regression, multiple linear regression, and interpreting regression outputs. And non-parametric test, chi-square test. Then the last day is then how we can conduct the advanced analysis, reporting, and practical applications. Once sometimes මේක ඉගෙන ගන්න හැමෝම, but we don't know how to apply that in practically. කොහොමද මේක practically apply කරන්න කියලා සමහර අය ඒක කරන්න ගියාම තමයි හිතන්නේ කොහොමද මේක කරන්න කියලා. Right, therefore in the 5th day, so we are going to do a practical application. අපි questionnaire එකේ එකතු කරපු data ටිකක්ම කොහොමද clean කරලා analyze කරන්න කියලා බලන්න. So then here we are trying to discuss about the fact analysis and the reliability testing. Once before conducting any question එකක් conduct කරන්න කලින් we have to check validity and the reliability. So validity we can check using exploratory factor analysis and confirmatory factor analysis. So in here, that in the available option in SPSS is the exploratory factor analysis. So therefore, we are trying to discuss how we can perform exploratory factor analysis using SPSS. And under that, so we are finding some principal components analysis and those things. Then Cronbach alpha. So that is we are using for the reliability analysis. So how we can find the value of Cronbach alpha, we are discussing using these SPSS. And also exporting and reporting results. Then how to format SPSS output for the research reports. Then exporting the tables and figures to the Words and Excel. So making a Word.Excel or Tapikan. So how we can do that. And hands-on practical experience. That is what I told you. That is the case study, analyzing using real data set. Okay. So this is actually our syllabus. Do you need to add something for this? කාට හරි මේකට වඩා තව ටිකක් ඕනේ කියලා හිතන කවුරු හරි ඉන්නවද? Right? I think ඔයාලගේ purpose එක අනුව නම් මේ analysis ටික ප්‍රමාණවත් සමහර විට ඊටත් වැඩිත් වෙයි. Right? ඒ හින්දා මේ තව ඒත් මොන හරි තව කාට හරි ස්පෙෂල් දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන්. generalized linear model කියන එක ගොඩක් advanced ඒ වගේ එකක් කරන්න පුළුවන් කමක් තියෙනවා. Generalized linear models means recall මේ regression වලට යන එක නේද? ඔව් regression වලට යන එක. Regression අපි කරනවා. Right? Yeah. හරි. Right, let's start. Right. Right. I divided this course into 8 lessons. Lessons attack, without factor analysis. Right? This is for my convenience. Okay. So then Nadapi mang bedalatina lesson attain dekahamarak. Right? Taking through there was a concession right. So the first one is then පටන් zero level එකේ මම කලින් කිව්වා සමහර අයට boring වෙයි අද first session එකේ කොටසක්. මොකද මේ අපි සමහර beginners ලා ඉන්නවා. එතකොට අපි එතනින්ම තමයි පටන් ගන්නෙ. Right? So this is the first lesson is Introduction to Statistical Package, SPSS. So these are the learning outcomes of the first lesson.
at the end of the lesson, you will be able to properly open and shut down SPSS. කොහොමද open කරන්න close කරන්න කියන එක. Describe different editors in SPSS and their characteristics. I told you there are two views. That is a data view. The other one is variable view, and also there are some the other interfaces as well. So output, then syntax, those things. Understand the menus and items in the SPSS. We are trying to understand them. You know, අර උඩ තියෙන menus ටිකක් ඒ menus වල මොනවද තියෙන්නේ කියලා අපි බලමු. Then enter data into the SPSS worksheet. කොහොමද SPSS worksheet එකට data enter කරන්නේ? Name and define the variables. එතකොට ඒ ටික තමයි පළවෙනි lesson එකේදී අපි try කරන්නේ. Right? So introduction to statistical package SPSS. එතකොට මේ SPSS කියන වචනේ හැදිලා තියෙන්නේ මේකයි. Statistical package for the social sciences. Right? Is a statistical analysis and data management software package. එතකොට මේක හැදිලා තියෙන්නේ SPSS කියන statistical package for social sciences. That SPSS can take data from almost any type of file and use them to generate and tabulate reports, charts and plots of distributions and trends, descriptive statistics, and conduct complex statistical analysis. එතකොට මේ ඕන එකක් අපිට කරන්න පුළුවන්. Reports හදන්න පුළුවන්. ඊට පස්සේ we can plot the graphs. Then we can find some descriptive the basic statistics and also the advanced statistics. But basic උත් පුළුවන්, advanced උත් පුළුවන් මෙන්න මේ SPSS software එකේ. And it is a Windows-based program and capable of handling a large amounts of data. So opening SPSS මම ඒක describe කරන්න ඔයාලට පුළුවන් start menu එකේ එක්ක මේ button එක දෙනවා නැත්නම් මොකද්ද desktop එකට shortcut එක අපහම මේ shortcut එක එනවා මේක double click කරලා ඔයාලට open කරගන්න පුළුවන් ඒකේ විස්තර මෙතන තියෙනවා පස්සේ ඒක නම් බැරි කවුරුත් නැහැ ඇත්තටම right. So then this is the මේක තමයි අපි first time open කරනකොට අපිට හම්බෙන window එක right. මේ window එකේ තියෙනවා new data sheet databases query ඊට පස්සේ මෙතන recent files තියෙනවා පළවෙනි සැරේ open කරනකොට recent files එන්නේ නැහැ මොකද කලින් වල වැඩ කරලා නැති හින්දා. So then this is so you can close this one මේක close කරලා හරි මෙතනින් කැමති දෙයක් select කරගෙන හරි ඔයාලට පුළුවන් මේ SPSS interface එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ආය මෙන්න මේ welcome screen එකේ පහනන් I don't show again කියලා දෙන්න. එතකොට කෙලින්ම interface එකම open වෙනවා අර Excel වගේ. Right? Yeah. The dialog box appears. මේ dialog box එකේ තියෙන ටික තියෙන්නේ right? මෙන්න මේ යට තියෙනවා. Right? Running the tutorial, typing in data, running queries, opening an existing data source. එතනින් අපිට කැමති එකක් හොයාගන්න පුළුවන්. හැබැයි startup එකේදී මේක ඕනේ නැත්නම් සමහරවිට මගේ එකේ දැන් එන්නේ නැහැ මට දැන් ඕකේ තිබ්බේව මතක නැහැ මොකද මම ඒක ක්ලෝස් කරලා තියෙන සමහරවිට අපිට ඒක පදයක් වගේ තේරෙන්නේ නැහැ ඒක ඔයාලගේ choice එක නැත්නම් ඔක හැම වෙලේම ක්ලෝස් කරන්න එපා හින්දා ඒක අවශ්‍ය නැත්නම් අපිට ඒක එන්නේ නැති විදිහට හදාගන්න පුළුවන්. The window behind this data editor window which is used to display the data from whatever files are using. You could select any of the options, start up dialog box and click OK. Could you simply hit cancel? එතකොට ඒ පාන cancel කරන්න ඕන නම් ඒක තියෙන එකක් ගන්න කියලා තමයි තියෙන්නේ. Right? If you hit cancel, you can either enter new data into black data editor. You could open an existing data file using file menu by it was අර welcome තියෙන window එකේ screen එක off කරොත් එහෙම අපිට හම්බෙන blank මොකද්ද data sheet එකක්. ඒකට ඒකට අපිට පුළුවන් enter කරන්න data එහෙම නැත්නම් කලින් කරලා තියෙන එකක භාගයක් නේ. So we can open this using the menu bar. Menu bar එකේ open කියලා අපිට open කරගන්න පුළුවන්. The data editor window has two views that you can be selected from the lower left hand side on the screen. So there are two views we called data view and the variable view. The data view is where you see the data you are using. So අපි data enter කරන data view එකට variable view එකේදී කරන අපි variables define කරනවා. මේ තියෙන data view එක. මේ තියෙන these are the two views data view and variable view. මේක තමයි views දෙක. මෙතන තියෙනවා data view අනිත් එක variable view. Variable view කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ variable view එක. So this is data view and this is variable view. මෙතනින් තමයි ඒක data view click කරපුවහම මෙතෙන්ට මේකට එනවා. ඒතර මේකේ තියෙන data ටික විතරයි. එතකොට මෙන්න මෙතන බලන්න. So once you open the SPSS interface you can see මෙන්න මේවා ඔක්කොම මේ වගේ hidden වෙලා වගේ තියෙන variable කියලා වා කියලා මෙතනත් එහෙමම තමයි තිබ්බේ. So to get
here these headings may headings මෙතෙන්ට ගන්න නම් so we need to go to the variable view and may gender and age. We have to define this variable in the variable view. Then you can see this in data view. එතකොට මේක define කරොත් එහෙම variable view එකේදී so එතකොට තමයි අපිට පුළුවන් මේක දැක ගන්න. Okay ද මෙන්න මේ data view එකේදී otherwise we can't see and we can't enter the data as well. Numerical data නම් පුළුවන් එතකොට මෙතන යා variable එකක් හිතලා හදා ගන්නවා but string එක කියන්නේ අකුරු එහෙම අපිට කොහොමදවත් enter කරන්න දෙන්නේ නැහැ variable type එක define කරන්නේ නැතුව. right අපි ඉස්සරහට බලමු. Specify the format your data when you are creating a file or where you can check the format of pre-existing file. right formats ටික අපිට බලන්න. The data in the data editor is saved in the file within the extension .sav. එතකොට මේකේ හරි අපි දන්නවනේ මොකද්ද word වල ඉන්නේ docx කියලා නෙන්නේ extension එක likewise excel මොකද excel වල xlx right ඒ වගේ මේකේ එන්නේ .sav තමයි මේක extension එක. කියන්නේ එතකොට SPSS data file එකක් අපිට save කරනකොට extension එක ඉන්නේ .sav. The other common used SPSS window is the SPSS viewer window, which displays the output from any analysis that you have been run an error message. So then this is in this data view මේ window එකේ දෙකක් තිබෙනවා. තව window එකක්ම තියෙනවා. So we call output viewer. SPSS viewer window. ඒතකොට අපේ output එක මේක ඇතුලේ හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ viewer window එකේ වෙනම. data set එක වෙනම තියෙනවා. output එක වෙනම එන්නේ. Information from the output viewer is saved in the file with the extension SPO. ඒක වෙනම save කරන්න පුළුවන්. එයාගේ extension එක තමයි .spo. That is output. Right? SPV means data. SAV means data set. SPO extension is we are using for what you call අපි ගන්නේ මේ sorry output window. To open the output window of any analysis, on the file menu, click open and select output. එතනින් අපිට file menu එකෙන් output ගන්න පුළුවන්. එතකොට automatically අපි analysis එකක් කරාට පස්සේ output එක display වෙනවා. So this is the output window. එන output window එක මේ වගේ තමයි එන්නේ. ඒ තියෙන්නේ මේ විදිහට තමයි අපි output එක දැක ගන්න පුළුවන්. ඒක එන්නේ separately. එතකොට අර data window එක වෙනම තියෙනවා. So outputs we can see in here. Right. In addition to these two main SPSS windows, below are the some other types of SPSS windows. මෙන්න මේ වගේ SPSS windows උත් තියෙනවා. අපිට මේවා ඇත්තටම අපේ analysis වලදී ඇත්තටම ඕන වෙන්නේ නැති ඒවා. Right? Pivot table editor. Output that is displayed pivot tables can be modified in many ways on the pivot table editor. So ඔය output එකේ එන table එකක් උඩ double click කරාම අපිට ඒවා edit කරන්න පුළුවන් එතනම. Then we can take this pivot table editors in there. You can edit text, swap data in the rows and columns, add colors, create multidimensional tables and selectively hide and show results. එතකොට අපිට ඒවා format කරන්න පුළුවන් මේ pivot table editor එකට ගියාට පස්සේ. දැන් ඔය එන්නේ අපේ tables එහෙම එන්නේ යා default තියෙන table type එකකට නෙන්නේ. So we can customize those tables if we use in these pivot table editors. And the chart editor. So you can modify the high resolution charts and plots in chart windows. Once you get a chart, so you can double click on it and you can modify this on the chart window. You can change colors, select different types of font sizes or fonts or font sizes. Switch the horizontal and vertical axis. Axis දෙක මාරු කරන්න. XY මාරු කරන්න. Right? Rotate 3D scatter plots and even change the chart type. There are 3D scatter plots rotate කරලා බලන්න පුළුවන්. That change the type chart type as well. So එතකොට මේක chart edit එකේදී මේවා කරන්න පුළුවන්. The text output editor. The text output that is not displayed in pivot tables can be modified with the text output editor. You can edit the output, change the fonts, characteristics, types, colors, those things. එතකොට මේ output එකේ එන fonts, color size, colors මේවත් වෙනස් කරන්න පුළුවන්. The other thing is syntax editor. You can paste your dialog box selections into a syntax editor window. You can select your selections appear the form of command syntax. අපේ මේක ඇවිල්ලා commands වලින් අපිට run කරන්න පුළුවන්. සාමාන්‍ය අපි කරනවා නෙමෙයි. You know in here that's අපි දැන් අපේ ඔය මේ Windows වල තර තියෙන command prompt එක ඒ වගේ මේ syntax editor එකක් තියෙනවා. අතින් commands ලියලා අපිට මේක run කරන්න පුළුවන්. අර menus වල තියෙන
ගන්න මේ අරගෙන කරන්න නැති විදිහට so we are මේවා we use කරන්නේ but that it is also there right we want to know that yeah so then SPSS menus and icons අපි බලමු menus and icons so the first menu මෙන්න මෙතන තියෙනවා file edit view data transform analyze graphs utilize extensions window help so the first menu is file. File includes all options that typically use in the other programs such as make it open so then these are the file types actually data file like the internet data syntax output script those things we can select from here then open save exit exit මේවා තියෙනවා මේක තියෙන මේවා ඇත්තටම අරගෙන export උත් තියෙනවා right you can open or create new files multiple types as illustrated to the right so you can see that you can open Azure SPSS interface and you can see what is available in the file menu එකේ මොනවද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. Second one is edit. Edit includes the typical cut, paste, copy ඒ ටික තියෙනවා. Commands and allows you to specify various options for displaying the data and the outputs. Click on options, you can and you will see the dialog box to the left. You can use the command data output charts. These choices are rather than overwhelming and you can simply take default options. මෙන්න මෙතන options ගියාට පස්සේ මෙන්න මෙහෙම change කරන්න පුළුවන් එකක් කියනවා මම ඒක පෙන්නන්නම්. Right, so this is the SPSS data editor. So you can see here, this is data view and this is variable view. Maybe views එක මාරු කරගන්න පුළුවන් මෙතන. මේ data view and variable view right here. This is data view. Right, so this is data view and this is variable view. Okay. Data view එකයි variable view එකයි එතන වෙනවා. Right. එතකොට මේ තියෙන file menu එක. So then these are the things new, open, import data, then export. So those things we can see here. Recently used data, right? Recently used files, those things appeared in file menu. Then when it goes to edit, you can see here undo, cut, copy, paste, paste variables, search data. Then this is that things that explained in that presentation. You can go up to the options. Then you can change those things, right? Then default right? So you can change those here. Then general display labels, files, right? Then language. So you can change the output language is English. So you can take Chinese, Italian, likewise you can change. Then viewer window. Viewer window එක අකුරු size එක මොනවද? Font එක මොනවද දෙන්නේ output එක. Right? You can change. So if you need to take any other font, you can change. Right? And so then the data editor. So it's given here currency type. So how you can use the currency. Then output window. How? What is the output? Then syntax editor. Right? Then colors are there. Then currency, multiple imputations, then charts, pivot tables, file locations. Why the general file documents IBM statistics මෙන්න මෙහි තියෙන file එක මේ temporary files කොහෙද හැදෙන්නේ මේවා වෙනස් කරන්න පුළුවන් scripts so those changes we can do in here ඉතින් අපිට මේ වෙනස්කම් ටික කරගන්න පුළුවන්. ඒතර මෙන්න මේ options වලට ගියම ඔයාලට ඒ ටික තමයි දකින්න තියෙන්නේ. Right, view. View allows you to select which toolbars you want to show. Select font size. මොනවාද toolbars අපිට තියෙන්නේ? Font size එක කොහොමද තියෙන්න ඕනේ? Add or remove the grid lines and separate each piece of data. And to select whether or not display your raw data or data labels. So මෙන්න මේවා view එකේ තියෙනවා. Right? මේ view එක බැලුවොත් එහෙම ඔය ටික තියෙනවා මේ grid lines නැති කරන්න පුළුවන්. And then this is white. Right view. Then we can see the grid lines here.
Okay, likewise we can change. Then what are the toolbars available here? Data editor toolbars are in status by menu editor. So these changes we can do in menu window. Then data. Data allows you to select several options ranging from displaying data that is sorted by specific variable to select in certain cases of the subsequent analysis. Okay, data වලට ගියම තියෙනවා ගොඩක් ඒ වගේ තියෙනවා අපි පොඩ්ඩක් බලන්න data validations තියෙනවා sort cases sort කරන්න පුළුවන් එතන අපිට ascending the descending the sort variables then we can take the transpose දෙපැත්ත මාරු කරන්න පුළුවන් transpose කරන්න you can merge files merge කරන්න පුළුවන් ඊට පස්සේ copy කරන්න පුළුවන් data set එක then file එක split කරන්න පුළුවන් ඒක අපි බලමු කොහොමද split කරන්න කියලා right we can split the file we can use a select cases command right we can use wait cases command so those things are available in the data menu then transform now menu එකක් තියෙනවා transform කියලා transform includes several options to the change different variables for example you can change continuous variables to categorical variables so අපිට මේ transform එකේදී data type එකත් වෙනස් කරන්න පුළුවන් අපි බලමු කොහොමද කරන්නේ කියලා right and change scores into rank scores, add constant or variable, etc. So we will see this transform here, compute variables, other thing variables, record data into the same variables. Variables or the data record current, so then we can change record into different variables. Likewise, so then we can use some visual binding. So optimal binding, those things are available in transform අපි මේකෙන් එකට කතා කරනවා පස්සේ just I'm showing you what is available in this menus ටික පෙන්නනවා විතරයි දැන් කරා then graphs includes a command to create various types of graphs box plots histograms line graphs bar graphs මේවා තියෙනවා right so in here to graphs you can see chart builder and legacy dialogues you can see bar 3D lines area pie charts high low box plots error so those things are available here right and utilities allows you to list file information which is list of all variables their labels values locations and data files and type so මේක නම් ඒක අපිට එච්චර ඕන වෙන එකක් නෙමෙයි so utilities you can see here variables so these are there are some options available here ඒවා අපිට use වෙනවා හරි අඩුයි right and extensions the extensions also here ඒවත් use කරන්නේ සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙන extension hub install local extensions those things there extensions are the programs that you can add to the base SPSS status package අර SPSS වලට තව මොන හරි add කරන්න ඕන නම් extensions වලින් ගිහලා අපිට add කරගන්න පුළුවන් right window ඊට පස්සේ window තියෙනවා window එක කොහොමද split කරන්න පුළුවන් minimize කරන්න පුළුවන් those things available here window can be used to select which your window want to view data editor output hosting select window data editor then select window SPSS viewer එතන තියෙනවා මොනවද අපිට කොහොමද අපි window එකේ තියෙනවා මොන go to the viewer window කිව්වොත් ඒකට යන්න viewer window එක මම ඔයාලට පෙන්නන්නේ නැහැ නේ මම හිතන්නේ viewer output එක පෙන්නන්නේ මේකේ right දැන් මෙතනින් බලමු මේ window go to the viewer window it goes to the viewer window තර viewer window එකට යනවා right ඒ වගේම ඒකේ තව option එකක් තියෙනවා window go to the syntax window right so syntax window එක open වෙනවා right likewise we can windows වලට අපිට එතනින් යන්න පුළුවන් window tab එකකින් එහෙම නැත්නම් වෙනම මේ සාමාන්‍යයෙන් open කරන විදිහට open කරන්නත් පුළුවන් right then what else and help එකේ තියෙනවා මේ topics මෙතනත් අපිට කියවලා යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් documentation SPSS format command and syntax references right those things available help may be useful options including many useful options are linked to the SPSS homepage statistics coach and syntax guide right using topics you can use the index options to type any keyword and get a list of options or you can view the categories and subcategories available under contents
This is an excellent tool, can be used to troubleshoot most problems. එතකොට help එකට ගිහලා අපිට help එකෙන් අපිට ඉගෙන ගන්නත් පුළුවන් problems තියෙනවා එතන අපි troubleshoot කරගන්නත් පුළුවන්. The icons directly under the menu bar provide shortcuts of many common commands that are available in specific menus. මෙන්න මෙතන තව shortcuts ටිකකුත් තියෙනවා මේ open, recall recently used dialogues, undo, redo, right? Go cases, variables, split file. So those are some, we can see some things in this icon shortcuts, right? Place cursor over the icons for few seconds, then description of the underlying command will appear. එතකොට අපි මෙතන තිබ්බහම මේක තියෙන දැන් මම පේනවා. For example, this icon is shortcut for save. Exiting SPSS කොහොමද අපි exit කරන්නේ? Close කරාම හරි, right? You can close the SPSS close button එකෙන් හරි දැන් screen වලට ගිහිලා exit එක ඔයාලා දාන්න, right? So then this is the basic thing. Choose one of these all approaches. ඊට පස්සේ මේ අර close කරද්දි මේක අහනවා. A dialog box like the one below will appear for every open window asking if you want to save before exiting. Exit and කලින් save කරන්න ඕනද කියලා අහනවා. You almost always want to save the data files. Data files ටික අනිවාර්යෙන් save කරගන්න හැම වෙලෙම නැත්නම් ආයි data enter කරන්න. Output සංකමනටක් ගාලා ගන්න පුළුවන්. Output files may be large. You should ask yourself you need to save them or if you want to print them. එතකොට output එක ඔයාලා decide කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම data file එක save කරගන්න. නැත්නම් data අපහු ගන්න ඕනේ. output ඒවා නම් පොටක් ගාලා outputs ගන්නත් පුළුවන්. right? ඔයාලට ඕන නම් ඒක තියාගන්න you can save as well. right? so ඒ කියන්නේ ඔක්කොම outputs එකට එන්නේ සමහරවිට output files ගොඩක් ලොකු වෙයි. ඒතර අපි ඒවා save කරගෙන තියාගන්න කියොත් සමහරවිට ඇත්තටම useless ඇත්තට. මොකද ටක් ගාලා එක command එකෙන් ඔය outputs ටික ගන්න පුළුවන් හින්දා data file එක තිබ්බනම් ඇති. right? output ඕන නම් save කරගන්න. yeah, entering then ඒ ටික හරි. so ඉතින් basically ඉගෙන ගත්තා මොනවද තියෙන menus කියලා. then we'll see how to enter the data to the SPSS worksheet. SPSS worksheet එකට data ටික enter කරන්න හැටි බලමු. In general, to enter the data in a cell in the worksheet, you can use the cursor to on the desired cell, type in the entry and finish by using the enter key. අර සාමාන්‍ය Excel වල වගේම type කරලා enter කරාම හරි. If you make a mistakes, you can overtype. mistake එකක් වුණොත් ඒකට cell එක උඩ තියලා ආයෙ type කරලා enter කරාම ඒක නැති වෙනවා. right? අර same as Excel වගේමයි. If you want to correct just a part of cell, what a part එකක් sell කරනවා නම් double click කරලා එතනින් delete කරලා පුළුවන්. ඒකත් Excel වල වගේම තමයි. right? right. correct error using the backspace. okay. naming and defining variable. ඔන්න දැන් අපි වැදගත් තැනට ආවිලා තියෙනවා. so how we can name and define variables. variables name කරනකොට පොඩි සැලකිය යුතු කරුණු ටිකක් තියෙනවා අපි ඒවා බලමු. සාමාන්‍ය names දානකොට අර Excel වල නම් නෑ ඔය කැමති name එකක් දාන්න පුළුවන්. but here it's very difficult to add the names. to select variable view, the data editor window, click on variable view tab and bottom left corner of the screen. ඒ කියන්නේ මෙතනින් variable view එකට යන්න කියලා. කියන්නේ මේ data view එකේ ඉඳලා variable view එකට අපි මේක switch වෙන්න පුළුවන් click කරලා. මේ දෙන්නේ variable view එක. So variable view එකේ මෙන්න මේ commands ටික තියෙනවා. name, type, with decimals, label, values, missing columns, align, measure. Here you can see name, type, with decimals, labels, values, missing columns, align, measure, roll. Those things available in variable window. Each of these headings is used to indicate some of the facet of definitions of each variable. එතකොට මේකේ variable එකේ එක එක facets වලට තමයි අපි මේවා දීලා තියෙන. අපි බලමු මොනවද ඒ තියෙන්නේ කියලා. variable names. name එකක් කරනකොට මෙන්න මේ ටික ඔයාලා මතකයේ තියාගන්න. ඒ ටික නම් සටහන් කරගත්තත් කමක් නැහැ. The rules for names are the name must begin with a letter. name එකක් අනිවාර්යයෙන්ම අකුරකින්ම පටන් ගන්න ඕනේ. right? ඒ කියන්නේ ඊට පස්සේ ඉලක්කම් දාන්න පුළුවන්. The naming characters can be any letter, any digit, a period, or a symbol, hash, underscore, or dollar sign. ඒක කමක් නැහැ. හැබැයි පටන් ගන්න ඕනේ අකුරකින්. බලන්න මෙතන. ඔන්න මම type කරනවා. ඔන්න ඒක හරි. නිකන් ගහමුකෝ name කියලා. name කියලා type කරන්න පුළුවන්. අපි ගහනවා full name 10 ඉලක්කමකුත් එක්ක. full name 10. It's okay. ඒකත් අවුලක් නැහැ. right? So do not. So how you can get the link to the download SPSS? ඔයාලට link එක හම්බුනේ නැද්ද?
SPSS link එකක් නෑ සර්. දාලා තිබෙන දේ නම් ඔයාලගේ මේ යුනිවර්සිටි එකෙන් ඔයාලට දායි එක. ඒකෙන් link එකෙන් download කරගන්න නැති අය. right? ඕකේ ඕන version එකකේ අවුලක් නැහැ. මේ versions අතර පොඩි වෙනස්කම් තියෙන. දැන් මම use කරන්නේ නම් 26 වෙන්න ඇති. ඊට පස්සේ ඒවත් තව තියෙනවා 30 විතර වෙනකන් ඇවිල්ලා තියෙනවා දැන්. right? මේ link එක ඉල්ලගන්න crack එකක් තියෙන එකක් පුළුවන් නම් හොයාගන්න නැත්නම් expire වෙනවනේ. ඒ links මම හිතන්නේ එහෙම ඒවා කලින් ආයෙත් දුන්නා. ඉතින් ගන්න ඔයාලා. right? ඔයාලගේ group එකේ request කරන්න එතකොට දායි. right. ඔයක අරගෙන ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඊළඟ දවසට කලින් රයිට් හෙට දවස් ඇතුළත ආපහු මේ අපි මේ කතා කරන ටික රිවයිස් කරගන්න මොකද ප්‍රශ්න තිබුණොත් ඔයාලට අහගන්න පුළුවන් මේ කෝස් එක කරන කාලෙදි මේවා කරගත්ත නැත්නම් ඔයාලට තනියම තමයි ආයේ ඒවට මුහුණ දෙන්න වෙන්නේ right so then here that I want what the thing I want to say is that we have to begin with the letter බලමු ඉලක්කමකින් පටන් ගන්න ඕන මම කියපුවා 10 city කියලා ගහමු. We'll see what happens. So then here mentioned that name must be begin with the letter. 10 city. Then we'll see what happens. Variable name contains an illegal first character. Right? That warning is there. Why is that? We can start from number digit එකකින් පටන් ගන්න බෑ අනිවාර්යෙන් අකුරකින් පටන් ගන්න ඕනේ right so that is the first thing variable names cannot end with a period right මේ ස්පේස් එකක් තියන්න බෑ මේ මම මේ ගැහුවා ඔන්න ස්පේස් බා එක තිබ්බා right enter කරා variable contains an illegal character we can't add the space at the end එකේ ස්පේස් එකක් තියන්න බෑ or the symbols the remaining characters can be variables name cannot be end with the period hari variables that end with an underscore should be avoided underscore එකකින් පුළුවන් මේ බලන්න හැබැයි ඒක එහෙම කරන්න එපා කියලා කියන්නේ ඒක good practice එකක් අපි කමු city underscore that's okay doesn't matter ආන ඒකත් දෙන්නේ නැහැ නේද එපා කියලා දෙන්නේ right some names that end with underscore are the special variables in statistics it is advisable and use the variable with the character advisable make නැතු මේක බැරි නෑ මේ it's okay right but normally variable names cannot be underscore should be avoided අවසානයේ underscore එකක් දාන එක අපි avoid කරන්න කියලා කියන්නේ ඒක බැරි නෑ මේ තියෙන you can see the variables here okay so underscore එකකින් ඉවර කරන්න එපා the other thing is spaces and special characters cannot be used but may variable names වල space දාන්න බෑ මේ මම full name කියලා ඕනේ නේ full name space එකක් තිබ්බා here variable names contains an illegal character so we can't add the space in between the what do you call names එතකොට අපිට full name එකට මට space එකක් තියන්න ඕන නම් මොකද කරන්නේ මම full underscore එක දාලා name ගහනවා right එතකොට හරි underscore එක තියෙනවා අපි space එකට එහෙම නැතුව space එකක් තියන්න බෑ right and also we can't use these special characters again question mark එක බෑ මෙන්න මේ එකක්වත් බෑවට බලන්න question mark එක අපි දාමු yes it's gone and also මේ ලකුණත් බෑ right මේ it is also avoided right and yes this inverted commas asterisk it's not available yeah මෙන්න මේ side මේ comma එක not available right. asterisk not yeah it's not given right permission yeah comma also cannot use me comma there yeah comma is also comma එකත් බෑ right don't ever use කරන්න බෑ each variable name must be unique duplication is not allowed දැන් බලන්න එක නම දෙපාරක් දාන්න බෑ excel වල එහෙම ප්‍රශ්න නැහැ දැන් මම මේකේ name කියලා තියෙනවානේ මම ආපහු name type කරනවා මේ name then I can then variable name duplicate an existing variable
name. Tib එකක් ආපහු අරන් තියෙනවා. Right? Name we can't use again. Right. The other one is the underscore character is frequently used where the space is deciding names are better name space එක ඕන නම් අපි underscore එක ගහලා තමයි තියන්නේ variable names ඇතුලේ. SPSs may miss out the spaces when reading names from another packet such as Excel. That is age group would be become age group. So age group කියන එක Excel එකේ ඒක ප්‍රශ්නයක් නෑ. Right? But මේකේ ඊට පස්සේ ඊළඟට reserved keywords cannot be used variable names of these. එතකොට මෙන්න මේ all and මේ වගේ reserved ඒවා තියෙනවනේ. ඒවා use කරන්න බෑ. Right? ඔන්න බලන්න all. Then you can't. It's a reserve. Then and. It is a reserved word. Right? Likewise, this reserved word. ඒ set එක මතක තියාගන්න. Sorry. මේවා use කරන්න බෑ. By, EQ, GE, with, those things are reserved variable names. So we can't use this as variable names. මේවා variable names. So ඉතින් ගන්න බෑ මේවා reserved words ටිකක් ඒ වගේ වෙන meanings තියෙනවා. Right. Variable types. Types අපි බලමු. The type of column is showing numeric for all rows. This means that numeric number values will be expected in the dataset relating to these variables. Right. This correct for all variables except the qualitative and gender, male equals to m, female equals to f. but මෙන්න මේ අපි variable types අපි use කරන මොන types ද කියලා. Right? To enter the data to m and f the change variable type. එතකොට මෙන්න බලන්න දැන් මේකේ අර දැන් මේකේ දැන් data ටිකක් අපි enter කරලා බලමුකෝ names. ඔන්න enter කරන්න දෙන්නේ නැහැ. name කියන්නේ ඔන්න මම ගහන්නම්කෝ සඳුන් කියලා. ඔන්න සඳුන් කියලා ගැහුවා enter වෙන්නේ නැහැ. Right? ඇයි අපි variable type එක අපි හදාගන්න ඕනේ. Right? ඒකයි variable type කියලා කියන්නේ. Right. These are the variable types. මෙන්න මේ variable types ටික හරියට හදාගන්න. දැන් මේ name කියන්නේ මෙන්න මෙතන තියෙන type. Name කියලා කියන්නේ numeric එකක් නෙමෙයි. නම කියන්නේ string එකක්. So string ඉලක්ක. So name and name. Yes. It's duplicated. මේ question එකක් තියෙනවා. මේ name කියලා තියෙන්නේ simple වල ඉන්නේ. capital name එක duplicate ද කියලා. ඒකත් duplicate ම තමයි මෙන්න බලන්න. I name capital වලින් දෙන්නේ නැහැ මේ. It is existing variable. Okay. Simple වලින් simple capital මාරු කරලා ගෙහුවත් බෑ. name කියන එක ආයි use කරන්නම බෑ. Okay. Right. ඊළඟට දැන් මේක ඇවිල්ලා string variable එක. මේ string will change this type to the string. දැන් අපිට පුළුවන් අකුරු enter කරන්න මේ සුනිල්, නිමල්, කමල්, සුනිමල්, නාමල්. Right? Likewise, we can enter the data. Right? ඉස්සෙල්ලා බෑ. දැන් මේ full name කියන එක ඔන්න අපි numeric තියෙන ඔන්න අකුරු ගහනවා. It is not given permission to enter here. Right? එතන permission දෙන්නේ නැහැ. Right? First we have to select අපි හරියන variable type එක අපි ඉස්සෙල්ලාම select කරගන්න වෙනවා. Excel වල මේ ප්‍රශ්න නැහැ. Right? In here we can't. So there are many types, numeric, date, custom, currency, right? String, those things. අපි ගොඩක් වෙලාවට අපිට මේ date, string ඊට පස්සේ මේ numeric කියන ඒවා තමයි අපිට ගොඩක් ඕන වෙන්නේ මේ තුනේ. මේකයි numeric, date and string. ඒකෙමුත් numeric තමයි ගොඩක් ඕන වෙන්නේ. ඊට පස්සේ මේ string තමයි ඊළඟට ඕන වෙන්නේ. date කියන එක කලාතුරකින් දිනාවොත් ඕන වෙනවා. Right? To enter the male or female into the variable gender, select the string by clicking on the selection. ඊට පස්සේ මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. Right? Click OK, return variables OK. Entering dates. On a date enter කරන හැටි. There are large number of different ways in date can be written. The top option is මෙන්න මේක. මෙහෙම පුළුවන්. Right? අපි බලමු date එකක් අපි enter කරනවා. අපි යනවා variable view එකට. මම date කියලා දානවා. ඒකට full name කියලා කියන්නේ string එකක්නේ. string එකක් full name. එතකොට අපි මෙතන දානවා සුනිල්නේ S Pereira.
right full name. Likewise we can. මෙන්න බලන්න. ආය ප්‍රශ්නයක් ආවා. මේ එස් පෙරේරා කියලා ගහුවා මේකේ අන්තිම කැලේ ගහන්න. මම තව එකක් ගහලා පෙන්නන්නකෝ. නාමල් කරුණාර. නිමල් සිල්වා. බලන්න. වදින්නේ නැහැ. ඇයි ඒ? Because here මෙතන තියෙන්නේ මෙන්න මෙතන එන්ටර් කරලා තියෙන මේ width is 8. characters 8යි ගහන්න පුළුවන්. එතනින් එහාට අපි මේ දීලා නැහැ permission. මට මේ string එක මට මේක 20ක් විතර දුන්නා නම් හරි. right ඇයි ඒ? දැන් මට පුළුවන් ඕන තරම් ගන්න. දැන් මෙතන මම ඉස්සලා ගෑවේ සුනිමල් පෙරේරා. සුනිල් ශාන්ත කියලා අපි ගහමු. right. දැන් පුළුවන් characters ඉස්සලා දුන්නේ. නිමල් සිල්වා. right එතනින් අපිට width එක හදා ගන්න පුළුවන්. කමල් ආරියරත්න. right සුනිමල් වීරකෝ. නාමල් කරුණාරත්න. right likewise we can enter. එතකොට අපි මෙතනින් හදා ගන්න පුළුවන් මෙන්න width එක. characters කීයක් මම enter කරන්න දෙනවා. characters කීයක් දෙනවද කියන එක මෙතනින් හදා ගන්න පුළුවන්. default තියෙන 8යි. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. for an example අපි ID card number එක කියලා ගමුකෝ. ඒකේ characters 12ක් විතර නේද දෙන්නේ. නැත්නම් අපි හිතමුකෝ මේ registration number එකක් කියලා. අපි හිතමුකෝ ඒකේ characters 4යි කියලා තියෙන්නේ. එහෙනම් අපිට මේ width එක 4ට හදන්න පුළුවන්. මොකද එතනින් එහාට enter වුණොත් වැරදිනේ. එතකොට ඒක වැරදි කියලා enter කරද්දී indicate කරනවා එතකොට. right ඊට පස්සේ date වලට අපි යන්න ගියේ variable date කියලා මම දැම්මා. එතකොට මෙන්න මේකේ date අපි දාන්න ඕනේ type එක date. ඊට date එක type එක කොයි විදිහට ddmmy ddmyy likewise. එතකොට mmddy අපි mmddyy mmdd අපි එක විදිහක් ගමුකෝ මොකක් හරි. නේ ජනවාරි ෆෙබ්‍රුවරි Monday Tuesday ඒ විදිහට තියෙනවා. කැමති එකක් අපිට ගන්න පුළුවන්. මම මේ default තියෙන එකම ගමුකෝ. ඔන්න date එක string variable එක දුන්නා. දැන් මම දීලා තියෙන්නේ format එක මේක මේ. එතකොට dd. ඒ කියන්නේ dd කියන්නේ දිනේ, m කියන්නේ මාර්තු නම් mar කියලා වදිනවා. දැන් මම enter කරන විදිහයි අපි output එක පෙන්වන විදිහ අපි බලමු. මම දැන් දෙනවා data මම දෙනවා 2025 3:12. ඒක ගත්තේ නෑ අයියේ. format එක වැරදි ඇති. 12යි 3යි 2020. right මේ ඒකට පෙන්නන්නේ මොකද 12 mar mar අයියේ අර format එකේ ඉඳ. format එකේ මම දුන්නේ මෙහෙම. දැන් මම මේ format එක මෙහෙම වෙනස් කරොත් you can see here 3/12/2025 right. Then we can change the format again like this. Okay, then what happens? You'll see Wednesday. Date එක මේ දැන් අපි date එක ගහනවා දෙන්නේ මොන date එකද කියලා මම දැන් දීලා තියෙනවා 12යි 5යි 1986. Wait a minute. I will change it again. Date. Right. Right. Likewise, they can change. I think you අපි කොහොම enter කරත් එයා ගන්න අර දීලා තියෙන format එකේ. Right. So that is about the date. Variable width and decimal places. The next column is headed width and deals with the maximum number of characters that will be displayed on a particular variable in all output relating this variable. අපි ඒක කතා කරා ඉස්සෙල්ලාම අර width එක හදාගන්න. From a numeric variable, it's need to be considered alongside with the next column labeled decimals. Decimals කීයක් දෙනවද කියලා අපි බලනවා. The value is the column is indicates the number of decimal places that you will be displaying the output related to the variable. Right. මෙන්න මෙතන අපි දැන් දාමුකෝ salary කියලා වගේ එකක් salary. ඔන්න salary කියලා numeric එකක් ගත්තා මෙන්න decimal places දෙකක් එතන. දැන් උදාහරණයක් විදිහට මේ salary එක මම අහනවා 12000ක්. එන්නේ decimal points දෙකක් එක්ක. right ඇයි මෙතන decimal points අපි decide කරපු හින්දා. මම මේකට දැම්මොත් decimal points 4ක් කියලා. So we can see here 4 decimal points. තව එකක් බලමු. This 10,500 with 4 decimal points. Right. So if you zero these decimal points, bindu egalot metan decimal points ne. Right. Okay. So that is up to you according to the nature of your data. Data ke had තියෙන
තත්ත්වය අනුව ඔයාලට පුළුවන් ඒක වෙනස් කරගන්න. right? by default දෙකයි right? ඕක පුළුවන් වෙනස් කරන්න. then variable labels. දැන් බලන්න variable එක මෙතන මම output එකක් ගන්න මොකක් කරේ analyze මේ output මොනවද කියලා හිතන්න එපා. just I am taking right? yeah මේ බලන්න මෙතන තියෙන date salary කියලානේ තියෙන්නේ right? date and salary okay දැන් මට output එකේ label එක ඔහොම නෙවෙයි පෙන්වන්න ඕනේ මම ඒක වෙනස් කරනවා right? so your variable name දැන් මේ label එක මම date කියන එකට මම දානවා date of birth කියලා. දැන් date කියලා තමයි variable එකේ තියෙන්නේ date of birth. then salary කියන එක දානවා monthly income කියලා right? then again I am trying to take the output. then see the difference. වෙන බලන්න වෙනස කලින් එකේ මේකේ. ඉස්සරහට date කියන variable name එකෙන් පෙන්නේ. දැන් අපි ඒකට label එකක් දුන්නානේ. මෙතන පෙන්නන්නේ date of birth now. salary කියන එක තිබ්බේ then this shows monthly income. right? I think දැන් මම හිතන්නේ දැන් ඔයාලට වෙනස තේරෙනවා ඇති. ඒකේ label එක මෙතෙන්ට දාන label එක output එකේ පෙන්නනවා. හැබැයි data view එකේ තියෙන මෙන්න මේකේ තියෙන name full name date salary කියලානේ. හැබැයි in the output window it's showed these labels. මේ දාන labels ටික තමයි output එකේ පෙන්නන්නේ. එතකොට අපිට කෙටි නමක් දාගන්න පුළුවන් අපේ variable එකට. හැබැයි දිගෙන් අපිට අවශ්‍ය විස්තරය label එකට දාගත්තා නම් හරි outputs වල ඒක හරියට තියෙනවා. right? yes okay next one is value labels. so මේක ගොඩක් important. then අපේ value labels. the next task is to enter the value labels for each of the variables if appropriate. These will appears in the values column. For qualitative data like gender, you can indicate M male and F for female. right? එතකොට මෙන්න මෙතන මම male female දාගන්න ඕනේ. මට gender කියලා මම තව variable එකක් දානවා gender. මට මේකේ male ද female ද කියලා තමයි දාගන්න ඕනේ. right? එතකොට මේක අපිට M and F වලින් දානවා මම gender sex කියලා දෙකක් දාන එකම variable එක මම දෙකේ මම මේක numeric විදිහට දෙනවා ඉස්සෙල්ලා. මම decimal point 0 කරනවා. right? මම මේ values කියන එකට යනවා. values කියන එකට ගිහිල්ලා එක කියලා දෙනවා මම male වලට. දෙක කියලා දෙනවා මම female වලට. right? එක දෙක දුන්නා male and female. 1 for male. right? I will show you again. let's go here. 1 දුන්නා label එක male. add කරා 2 දුන්නා label එක female. then what we are doing is then okay. you can see here now this is gender. මම 1 2 1 2 1 then 1 to 8 කරලා තියෙන. then we'll go to take the output frequencies වලට අපි gender එක ගමුද. then මේ බලන්න මේ 1 2 දැන් මේ males ලා 3යි females ලා 2යි. right? අයියේ අපි මේක label කරා. මේ males 1 3යි 2 2යි නෙමෙයි. you can see here 3 males and 2 females. right? so likewise so you can මේ values කියන එකට ගිහිල්ලා අපිට ඉලක්කම් දෙන්න පුළුවන්. ඒතර අර male female කියන එක type කර ඉන්න ඕනේ. එහෙම නැත්තම් දැන් මේ දුන්නේ numeric නේ. so මම මේ numeric එක change කරනවා now to a string එකකට change කරනවා. දැන් මම කරන්න යන්නේ අකුරු වලින් දෙන්න යන්නේ. then values වලට ගියා. මම m කියලා දෙනවා male වලට. m male f දෙනවා female වලට. දැන් මම okay decide කරා. දැන් මෙතෙන්ට ගියා. දැන් මේ sex කියන එකේ මෙයා m මෙයා f මෙයා f මෙයා f මෙයා m. right? 6 then again අපි output එක කරන් බලමු analysis frequencies then gender නෙමෙයි මට දැන් sex කියන එකෙන් ඕනේ. right? here මෙන්න බලන්න ආපහු mf ඇවිල්ලා තියෙනවා. male එකයි females දෙකයි. අර mf එකෙන් ගත්තේ count කරලා නැතුව අර 1 2 දාපු එකෙන් නෙමෙයි දැන් ගත්තේ. right? ඉස්සලා ගත්තේ variable එක මේ තියෙන gender කියන එක. මේ gender කියන variable එකෙන් තමයි මම ඉලක්කම් වලින් දැන් මේ දැන් තියෙන sex කියන variable එක. right? so that is the difference. any questions so far? මම කරගෙන ගියා ඒව එච්චර ලොකු දේවල් නෙවෙයි හින්දා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද කාට හරි? message එකක් දාන්න. පැයක් විතර කරගෙන ගියානේ. නැත්තම් no කියලා දාන්න. right?
මේදිද කට්ටිය මුකුත් නෑ. No. Right. Any questions? Yes, කියලා එකක් තියෙනවා. If you have any problems, so you can tell me what is the problem. Right. Okay. We can go further then. All right. No problem there. Okay. Good. Yeah. මේ තියෙන මේකේ කරපු විදිය. You can read. මම ඒක කරලා පෙන්නුවා එයාලට. Right. Male female කොහොමද දාන්නේ? Step by step ආයේ තියෙනවා. Right. Data view window with type data. මේ type කරපු එකක් තියෙන මෙතන. Right. මේ තියෙන එකේ type කරපු එකේ මේ labels ටික හදාගත්ත විදිහ. මේ label ඊට පස්සේ numeric මේ values ටික ගත්ත එක just පෙන්නලා තියෙන්නේ. අපි එකක් හදමුද නිකන්. අද එකක් මම පෙන්නනවා. දැන් පස්සේ එක type කරලා ගමු. ඔයා මම හිතන්නේ දැන් ඔයාලට enter කරන්න හැටි දන්නවා. Right, we'll go to the second lesson. අන්න දැන් variables ටික define කරගන්න පුළුවන්. දැන් අපි යනවා second lesson එකට. Importing data from other files and naming variables. Excel වලින් තියෙන සමහර වෙලාවට අපි ලේසියට මේවා කරන්නේ enter කරන්නේ Excel වලට. ඇත්තට මේක ලේසි ගොඩක් වෙලා. Right? මේකේ මේ define කර enter කරනකොට වඩා Excel වලට ටක් ගාලා enter කරන එක ලේසි. මොකද ඒක this is familiar for us. Right? So then what we can do is after entering the data to a Excel worksheet, so we can import it to a SPSS worksheet. අපිට Excel enter කරලා තියෙන එක just we can import. අපි ඒක මේකට import කරලා ගන්න පුළුවන්. Right? So we'll see how we can do that. අපි කොහොමද ඒක කරන්න කියලා බලමු. මේ lesson එකේ. Import data from Excel or Excel data files. මේවා තමයි learning outcomes. Describe different items in the variables view panel. now අපි බලමු කොහොමද කරන්නේ. Importing and exporting data, right? New data එකක් ගමු, open data. මේ තියෙන එකක් කොහොමද open කරන්න කියලා. Right, we'll see. එතකොට තියෙන දැන් අපි ඉස්සලා කරපු එකක් අපි තියනවා කියලා හිතමුකෝ. Right. So how we can go there? I think you can see this. Then මම මේ කරන්න යන්නේ වැඩේ. මම දැන් open කරන්න යනවා. File import නෙමෙයි දැන් තියෙන එකක් open කරන්නනිකෝ. Open data file. මේ variable view කියලා එකක් තියෙනවා. මම ඒක ඔන්න open කරා. Open in revert to save. Right. No open no. This one. ඔන්න අලුතෙන් open කරපු එක. You can see this. අර තිබ්බ එකක් open කරගන්න පුළුවන්. මේක අර සාමාන්‍ය විදිහෙම තමයි, right? That is the thing. Excuse me. Oh. සර් ඉස්සෙල්ලා අර nominal එහෙම ඒක automatically වැටෙනවද නැත්නම්? Right. Yes, very good. ඒක මට අමතක වුණා කියන්නේ. Automatically වැටෙන්නේ right. මේ ටික මෙතන තියෙනවද දැන් පොඩකින් නේ. ඉස්සෙල්ලා තියෙන්න බලන්න. ඔතේ විදිහට තියෙනවා මෙහෙ. අපි මෙතන ඩිස්කස් කරමුද ඒක? මෙතන තියෙනවා. right අපි මේක ඩිස්කස් කරමු. මෙතන අපි data set එක data ටිකක් enter කරනවා. එතකොට මම කියන්නම් මොනවද ඒවා දාන්නේ කියලා. ඔයාලට ඒ ගැන idea එකක් තියෙනවද scales of measurements ගැන? nominal ද ඊට පස්සේ ordinal ඊට පස්සේ ratio interval data. එතකොට මේක න ratio interval කියලා දෙකක් එන්නේ. ඒක scale කියලා එන්නේ. You have the idea about that? No. Not much. Not much. So that is basic statistics, right? So I will explain little bit, right? एक पॉडक्ट मंग explain करना, right? Yeah. Basic rules allows Excel data to be read into SPSS. The following rules apply to reading Excel 95 or later files. Data type and width. Each column is a variable. Column එකක් variable එකක් විදිහට අපි ගන්නෙ.
Data type and the width of the each variable are determined by the data type and the width of the Excel file. Excel file එක බලලා අපි මෙහි decide කරන්න ඕනේ අපි කොච්චර column width එකක් දෙන්න ඕනද කියලා. The column constrains more than one data type. For example, date and numeric. The data type is set to string. ඒතකොට අර Excel එක වගේ බෑ. අපි හිතමු numeric data එකත් එක්ක තව වෙන data තියෙනවා කියලා string විදිහට ගන්න ඕනේ. හැබැයි අපි analysis වලට ගන්න හම්බෙන්නේ නැහැ හැමෝම in the SPSS. Right? And all are read as valid string values. ඒතකොට ඒක string value එකක් කියන එක නම් වගේ දෙයකට තමයි අපි ගන්නෙ. ඉලක්කමත් ගන්න ඒ විදිහට තමයි එහෙම වුණා. ඒතකොට එක එක වර්ග තිබ්බොත් ඒක මේකේ එන්ටර් කරන්න බෑ. Right? එහෙම තිබ්බොත් අපිට ඒක string විදිහට තමයි ගන්න වෙන්නේ. Right? Blank cells. For numeric variables, blank cells are converted into system missing value indicated by a period. By the string variables, a blank is a string value and blank cells are treated as varying string value. එතකොට මේ numeric එකක් තිබ්බොත් අපි miss මේ his තිබ්බොත් missing value එකක් විදිහට තමයි යාලා ගන්නෙ. හැබැයි string variable එකේ his තිබ්බට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක string එකක් විදිහටම තමයි ගන්න. Variable names. If you need to first row of the Excel or the first row the specified range as a variable names. පළවෙනි row එකේ තියෙන variables names ලා. Values do not confirm variable. Missing rows are converted into variable names and the original names are used as a variable labels. එතකොට ඒක අපි copy කරද්දී ඇත්තටම ඒ first එක අතහැරලා ගන්න ඕනේ මම ඒක copy කරද්දී පෙන්නන්න. If you not read variable names from the Excel file, default variable names are assigned. If you are entering names such as the weight, make sure all the values are numbers, right? Numbers තියෙනවනේ මෙන්න මේ වගේ ඒවා may question marks may if your value is missing, either code with a missing value such as 999 or leave without entering anything. The missing value වලට සමහරවිට codes දෙනවා numbers or නාමයේ හරි 99 හරි ඔබ දෙනවා තියෙනවා. එහෙම නැත්නම් අපිට enter කරන්න නැතුව හිටියත් මෙයාලා ඒක calculate කරනවා missing value එකක් විදිහට. Do not enter space or a full stop. Spaces full stops අපි තියන්නේ නැහැ. If you need to enter the existing text, entering the text like yes or no check, you have always spelled in the same way, right? Y will be seen as SPSS different from Y. Right? එතකොට මේ capital Y, simple Y different විදිහට තමයි ගන්නවා කියලා කියන්නේ. Different Y and Y and years මෙන්න මේ විදිහට අපිට එක එක විදිහට ලියන්න පුළුවන්. To do sort the data without taking steps, ensure all the data sorted together. Avoid putting totals, menus, counts or graphs of the same spreadsheet. අපි මේ එක දාන්නේ. අපි බලමු Excel එකේ තියෙන එකක්. එන්න බලන්න. මේ තියෙන Excel data sheet එකක්. මට මේක ගන්න ඕනේ SPSS එක. Excel data sheet. I want to import this to SPSS. මේක දැන් මම Excel එකේ enter කරලා තියෙන්නේ, right? මම ඉස්සෙල්ලා පෙන්නගෙන යනවා පස්සේ practically කරලා පෙන්නන්නම්. This has been achieved using copy and paste special command in Excel, transpose and by removing the text from the columns and giving the columns easy to read unique labels. Then මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර පළවෙනි row එකේ මේ පැත්තට තියෙන variables හැබැයි මේකේ SPSS වල පහළට දාන්න. එතකොට අපි ඒක පොඩ්ඩක් transpose එක අරගෙන දෙපැත්ත මාරු කරලා තමයි ගන්නෙ. Right? I will show you how you can do that. Right. එන් තියෙනවා enter කරලා. Right. Example data set. මෙන්න මේ විදිහට ගත්තා. මෙන්න මේකේ තියෙන එක මම ඕනේ මෙතෙන්ට මෙහෙම අරන් තියෙනවා. Right? මේක කොහොමද කරන්න කියලා අපි බලමු. Right. ඔන්න යම් Excel file එක මම open කරනවා. Right. So this is the Excel file. මම මේ ඔක්කොම ඔයාලට send කරනවා. try කරලා බලන්න. මේ කිව්වනට පස්සේ ඔයාලට මේ note එකයි data files ටිකයි ඔක්කොම ටික දෙනවා. ඊට පස්සේ ඔයාලා try කරලා බලන්න කොහොමද කරන්න කියලා. Right? So this is the Excel worksheet.
මේක තමයි Excel worksheet එක. මට මේක enter කරගන්න ඕනේ SPSS worksheet එකට. right? එතකොට මේක චුට්ටක් මම copy paste කරලා බලන්න මොකද වෙන්නේ කියලා. අපි නිකන් copy paste කරලා බලමු මොකද වෙන්නේ කියලා. right. ඔන්න මම copy කරා. ඔන්න මම ගියා SPSS worksheet එකට මෙතන click කරා ඔන්න paste කරා. paste ඔන්න බලන්න paste. paste වුණා. right? paste වුණා. කිසි ප්‍රශ්නයක් නැතුව paste වුණා. but මේ බලන්න මේ variable names නැහැ. දැන් මෙතනත් මේ වා කියලා එයාට ඕන විදිහට එයා හදාගෙන තියෙනවා. right. අපි ඔක ඔන්න ඔහොම තියමු. දැන් අපි copy paste කරලා ඉවරයි. right? then මට මේ ටික ඕනේ. මොකද්ද? මෙන්න මේ ටික ගන්න ඕනේ. මෙන්න මේක කරන්නේ මෙහෙම. දැන් මේක මේ පැත්තටනේ තියෙන්නේ. right? තියෙන්නේ මේ පැත්ත. මට මේක හදා ගන්න ඕනේ අනිත් පැත්ත. so what we can do is we can copy this. අපි මේ ටික copy කරමු. control C ගාලා මම copy කරගත්තා. then I am going to paste. මම මේක paste කරනවා. මට මේකේ columns ටික rows වලට ගන්නවා. right? then we can go for a paste special. Paste special in Excel. Then we have to take transpose. Paste special click කරමු. then මෙතන තියෙන transpose. go. now මෙතන transpose. okay. දැන් මේ පැත්තට ඔන්න අනිත් පැත්ත හැරිලා ආවා. එහෙම නැත්තම් මේක මෙන්න මෙතනත් තියෙන transpose කියලා ඉන්න. මෙතන මේ අයින් කරන දෙපැත්ත මාරු කරන ඊතලෙත් එක ගත්තා නම් කෙලින්ම ගන්න පුළුවන්. දැන් මම මෙයාව copy කරලා paste කරනවා කියලා මෙතන. we can paste in variable names. බලමු මෙතන paste කරනවා. paste. now okay. දැන් variable names ටික ඇවිල්ලා තියෙන data view. these are the variable names. but we have to do some changes there. මෙතන පොඩි වෙනස්කම් ටිකක් කරගන්නත් ඕන. now we imported that. import කරා දැන් ප්‍රශ්නයනේ ඕනේ දැන් ඉස්සලා අහපු ප්‍රශ්නේ දැන් අපිට තියෙනවා අර nominalද ordinalද ඒක ගන්නෙ කොහොමද කියන එක. English co-attendance. ඕන දැන් මම ඒ ටික හදාගන්න යනවා. right? then we go for the variable student ID. ID එකක් කියන්නේ ඇත්තටම මේ identification එකක් අපි මේක analysis වලට ගන්නෙ නැහැ. ඒතර ඒක ඇවිල්ලා just like number එකක් තමයි තියෙන්නේ. ඒක නිකන් ඒකටයි decimal points අපිට ඕනේ නැහැ. මම ඒවා decimal zeros කරන මේක ඕන නම් අපිට numeric එක ඕන නම් string කරන්නත් පුළුවන් ප්‍රශ්නේ නැහැ. කමන්නේ මේක number එකක් වින්ද මම ඒක numeric විදිහටම තියන්න. so I removed the decimal places there. එතකොට මේක දිගේ මෙයන් මේක මොකද type එක? එතකොට measure scale. ඉලක්කමක් scale එකක් විදිහට දුන්නා. right? ඉලක්කම් නම් අපි scales දෙන්නේ. මම පස්සේ කියන්න ආයේ මේ තව චුට්ටකින් කියන්නම් ඒක කොහොමද ගන්නේ කියලා. age. age නම් numeric decimal points ඕනේ නැහැ age එකට. right? මේ age එකට ඕන නම් මේ width එක 3කට විතර හදන්නත් පුළුවන්. ඇයි ඒක අවුරුදු 100යි 120යි එතනින් එහාට ජීවත් වෙන අය නැහැනේ. දැන් බලමුකෝ. වැරදිලා අපි දැන් මම age එකට මෙන්න දානවා. මම මෙතන යටින් දාන්න. ඔන්න මම දාන 1230. අය ඔන්න මෙහෙම දැම්මා. ඒක ගත්තා නේද? age numeric. right. මේ characters වලට තමයි හිතන්නේ ගන්න නැත්තේ. හරි age කියන්නේ ඉලක්කම් scale. right? මෙතන හදන්න ඕනේ measure එක. මෙන්න බලන්න date of birth string එකක් දැම්මොත් ඒක nominal. nominal කියන්නේ දැන් ඔය ඒක මට වෙනම පෙන්නන්න ඔයාලට චුට්ටක් පෙන්නන්න. ඒක මේකේ තිබ්බ කොහේ හරි. ඊළඟ එකේ වෙන්න ඇති. right? මම just කියන්නම්. right? ඒකට මේ අපි ඒක descriptively මම තව තැනක තියෙනවා මගේ presentation එක මට මතකයි. right? එතකොට මේක names string වගේ වවොත් ඒවා nominal type එකට තමයි යන්නේ. තව එකක් තියෙනවා ordinal කියලා. මම මේ ordinal එන තැනදී පෙන්නන්නම් මොකක්ද කියලා. නැත්තම් අපි මේවා ඔක්කොම ඉලක්කම් තියෙනවා scale වලට තමයි අපි දාන්නේ. right? ordinal දාන එක මම පෙන්නන්නම්. අර ranking purpose අවල strongly agree, strongly disagree අන්න ඒ වගේ වෙන්නේ. ranking තියෙනවට අපි ඒවට තමයි දාන්නේ ordinal scale කියලා. questionnaires වල තියෙන්නේ තර එකක වෙමි, තර එකක නොවෙමි. අන්න ඒ වගේ ඒවා තමයි අපි ordinal කියලා දාන්නේ. ඒ වගේ measurements ආවා. මේ scores වලට අපි decimal points එපා කියමු. right? මොකද මේ decimal points එන scores අපිට නැති හින්දා. දැන් අපි බලන්නේ data view එක. now it's okay. එන data view එක මෙහෙම තියෙනවා. ඔයාලට ඕන නම් මේකේ අපි හිතමුකෝ මේ මේකේ line තියෙනවා. මේ ඔක්කොම මට මැදට ඕන කියලා හිතන්න. මම මේ ටික මැදට ඕන කියලා හිතනවා. අපිට මෙතනින් ඕන හදාගන්න පුළුවන් alignment එක scale. මේ right align තියෙන්නේ මම දානවා center.
මෙයාත් සෙන්ට් ඕනේ. ඊළඟ මේ ටික අපි රන් දෙකන්න එක left තියමු. මේක center මන් දෙනවා. මේක කැමති නම් ඔයාලා නැත්තම් ඕනේ නැහැ. alignment center plus මෙහෙම මට center line ඕනේ. එතකොට මෙතන center line ඕනේ. දැන් බලන්න here. Then we can see that in center. Okay. Likewise, you can do these changes. That is how we can import data from the Excel file. Excel file එකකින් import කරන්න එන්නේ එහෙම. Right. Right. මෙන්න තියෙන පොඩි question එකක්. Reference number. Smoking questionnaire. How old are you on your last birthday? Indicate your sex. Do you smoke at all? Do you smoke cigarettes? On average, how many cigarettes a day would you say that you smoked? Do you smoke a pipe? Do you smoke cigars? Question එකක් තියෙනවා. Data ටික අපි ගන්නවා මේකෙන්. Tell me what you think each of the following these three statements. Tax on tobacco is too high. මෙන්න මේ ordinal scale එකක් මේ තියෙන්නේ. Strongly agree, disagree, agree, strongly agree. So මේ ordinal මේ වගේ එකක් આવත් අතන variable type එක දාන ordinal කියලා. Smoking is dangerous to your health. Strongly agree, disagree, agree, strongly agree. Smoking should not be allowed in cinemas. Strongly agree, disagree, agree, strongly agree. Date questionnaire completed. Date the thesis submitted. So there are some dates here. From 10 completed questionnaires, it is possible to create data like one you show in the next slide. On මේකෙන් එකතු කරපු data ටිකක් තියෙනවා. අපි ඒක enter කරන්න හැටි බලමු. මට දැන් මේක enter කරගන්න ඕනේ. ඔන්න බලමු enter කරන්න හැටි. මේක දෙනවා reference number, age, sex, smoke cigars, how many pipe cigars, give up, tax, health, cinema date. මට මේක චුට්ටක් දැන් අපි පොඩි discussion එකට යමු. Right? මට කියන්න මේක reference number. මම data type එක විතරයි යහන්නේ. Right? Data type. It means අර nominal ද ordinal ද scale ද කියලා. ඒකනේ වලට අලුත් එක්කද තියෙන්නේ. So reference number. So what is the type? Type of the data. මේක උත්තර දෙන්න වැරදිද නැත්නම් ඔයාලට හරියට වැරදුනොත් මට ඒක හදන්න පුළුවන් ඒකයි. සද්ද නැතුව හිටියොත් ඒක හොයාගන්න බෑ. Yes. What's the data type? It is ordinal. Any other? මං අහන්නේ මේ මෙතනද කො දැන් ඒක අපි දෙන්න. මෙන්න මම මේ මෙතන දාන එක අහන්නේ variable එක. මේ තියෙන measure කියලා. මෙන්න මේ measure කියන තැනට මොන type එකෙන්ද දාන්න ඕනි කියලා තමයි මම මේ අහන්නේ. මේ example එකේ. එක්කෙනෙක් කියනවා ordinal කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඒකේ අවබෝධයක් නැත්නම් අපිට ඒක හදාගන්න බෑ. reference number කියන්නේ අපි නිකන් just identity number එක වගේ එකක් නේ. අපි ටිකක් අඳුරා ගන්න පාවිච්චි කරන එක. naming purpose එකක්. number එකක් උනට ඒක name එකක්. එහෙනම් variable එක මොකද්ද? නම් ඊට පස්සේ sex male female ඒ වගේ ඒවා යන්නේ. මේක ලියලා තියාගත්තත් කමන්න වල දන්නේ නැත්තම්. නම් ඊට පස්සේ male female වගේ categories වලට යන්නේ. ඒ වගේ ඒවා අපි යන්නේ nominal variables වලට. right? අර මේකේ nominal දාන්න බෑ. අර scale අර values දුන්නොත් එහෙම 1 2 කියලා. values දුන්නොත් මේ mf දුන්නොත් අපිට nominal දෙන්න පුළුවන්. 1 2 දුන්නොත් එහෙම ඒකේ scale වලට යන්න වෙනවා. ඒක මොකද ඒ හේතුව ඔයාලා define කරන විදිහට. right? හැබැයි ඒකේ ඇත්තම type එක nominal. ඊට පස්සේ ඊළඟට මම ගමු age වලට දාන්න මොනවද? මේ තියෙන තුنين scale, ordinal, nominal. age එකට ordinal. age හරි. age එක යන්නේ scale වලට. scale. හරිද? age එක යන්නේ scale වලට. පොඩ්ඩක් මම ආයෙ කියන්නම්. ඒක හොඳයි. ඒක වලට ඔලුවට ගිහිලා නැහැ. මෙන්න බලන්න මෙන්න ආපහු මම එනවා question එකකට. මේ question එකකින් අපි බලමුකෝ. මේ reference number එක කියන්නේ නමක් වගේ එකක් ගන්න. right? ඒතර මේවා යන්නේ nominal variables වලට. ඊට පස්සේ මේ how old are you on the last birthday? ඉලක්කම scale. right? Indicate your sex.
ඒක මේල් ෆීමේල් අපි MF කියලා දැම්ම කියලා හිතන්නකෝ අර එන්ටර් කරද්දී values වලට කියලා. එතකොට ඒ කියන්නේ nominal. Do you smoke at all? Yes no තියෙන්නේ. Yes no. categories දෙකක්. මොකද yes no nominal. නැත්නම් අර 1 2 දැම්මත් අපි yes no වලට ඒක scale වලට යනවා. ඒක ඒ වෙලෙදි මම පෙන්නන්නේ. ඊළඟ මේකත් ඒ type ඒවා එකක්. ඊට පස්සේ මේක හරි. How many cigarettes? How many cigarettes? දැන් මම හිතනවා ඔයාලට කියන්න පුළුවන්. How many cigarettes? value එකට එන්නේ number එක. මොකක්ද එන්නේ එතකොට measure එක scale scale. Yes, very good. එතකොට යන්නේ scale. දැන් එනවා මෙතෙන්ට. ඔන්න ordinal එන තැන. ordinal එන්නේ මෙන්න මේ වගේ තැන් වලට. strongly agree, strongly disagree. අන්න එහෙම දාලා තියෙන්නේ. ඒවා ordinal. ඒක ඉලක්කමක් දැක්කට ඒක scale එක ordinal. දැන් for මෙන්න මෙතන දැන් කෝ ඒක පේනවද දන්නවද මම? right. මේ right. මම ආයෙත් ඒක දාලා තියෙනවා මේ මම මේක I'm පෙන්නන එක especially right. The data has 10 observations. මේක දෙකක් 10ක් තියෙනවා. From reference number 1 to 10 14 variables 14ක් තියෙනවා right. Reference number, age, sex, date, submit those things, age. Single person makes up the observation. Note that blanks indicated missing values. Blanks තියෙනවා නම් missing values from this day. ඒ කියන්නේ සමහර questionnaires fill කරනකොට ඔක්කොම fill කරන්න යන සමහර ඒවා හිස්තැන් තියෙනවා. ඉතින් අපිට ඒවට බොරු දාන්න බෑ, හිස්තැන් තියන්න වෙනවා. From this data sets you can see that the reference number, the subject one, she is 27 and female, right? She smokes and මේ තියෙන එක්කෙනෙක් කරන් තියෙනවා, right? මෙන්න මෙයා ගැන ඔය කියන්නේ, right? Reference number 1, age 27, male, sex female, smoke one cigarette, smoke එකට 1 දීලා තියෙනවා. ඒ කියන්නේ yes කියලා ඇත්ත. අපි ඒක බලමු define කරද්දී, right? So first subject is 1, she is 27, he is a female. She smokes and smokes cigarettes on average 10 per day. She doesn't smoke pipe or cigars and has tried to give up, right? ඔය තියෙන ඒකේ තියලා තියෙන එකේ තේරුම. She then මෙන්න මෙතන මේ තියලා තියෙන values බලාගෙන තමයි ඔය කියන්නේ. මේ තියෙන ඒවට තමයි ඔය explanation එක දෙන්නේ. She agrees that tax on tobacco is too high and that smoking is dangerous to your health and that smoking should be banned from cinemas. ඒ කියන්නේ මේ questions වලට ඔය answers කියන්නේ. එයා දාලා තියෙන ඉලක්කම් එක්ක. Right? Before entering the data into the SPSS worksheet, let me consider how variables are defined and what attributes they can have. Each variable needs to be given in a variable name that is used describing the variable to SPSS. Table below lists the names that are to be used in examples that specifies the order in which they are gives to be given in the SPSS. මෙන්න බලන්න මේකේ variable types ටික මේකට දාලා තියෙනවා මේ labels ටිකක් මේ ටික අපි enter කරමු. It is also suggested suitable labels that you be associated with the variables to clarify outputs. Right. අපි දැන් නිකන් මේ ටික enter කරමුද? එතකොට අපිට කරගෙන යන්න. අලුත් එකක් ගන්න new data. අපි දැන් enter කරමු. variable view එකට මං ගියා. මම මොකුත් නෑ මේකේ label එක විතරයි type කරන්න බලන්නේ. පළවෙනි එක ref no කියලා තියෙන්නේ. මම label එක යා දීලා තියෙන අනිත් ඒවා පස්සේ හදමු. reference number. ඒවට space තියලා ගහන්න පුළුවන් reference number එක දැම්ම. ඊළඟ එක age. age කියලා තියෙනවා. age කියන එකේ label එක දීලා තියෙනවා. age at last birth, age last birth, age last birthday, right? Age last birthday.
ඊළඟ එක sex of responder. sex කියලා තියෙනවා. ඊට පස්සේ sex of responder. ඊළඟ එක smoker. variable එක තමයි smoker. ඒකල ඒක අහන්නේ do you smoke? do you smoke? ඒක තමයි label එක. ඊළඟට තියෙනවා 6. do you smoke cigarettes? 6 කියලා තියෙනවා. ඒකේ question එක do you smoke cigarettes? do you smoke cigarettes? ඊළඟට num6 num underscore 6 දීලා තියෙනවා. ඒක අපි දානවා. එයා දීලා තියෙන හින්දා how many cigarettes per day? how many cigarettes per day? we use small cigarettes අපි question mark එක කලින් කර දාමු. number of 6 එකත් හරි. pipe do you smoke a pipe? ඊළඟ එක pipe variable එක. එතකොට do you smoke a pipe? then do you smoke pipe? ඊළඟ එක cigars do you smoke cigars? do you smoke cigars? next one ඊළඟට තියෙනවා give up underscore එක දාලා give up. ඒකේ තියෙනවා label have tried to give up smoking. have tried to give up smoking. මේක දුන්නේ give up කියන variable එක. tax do you think tax on tobacco is too high? tax do you think tax on tobacco is too high? tobacco is too high. ඊළඟ එක තියෙනවා danger. ඒකේ variable එක danger. do you think smoking is dangerous to your health? do you think smoking is dangerous to your health? Right. next one, next variable cinemas. do you think smoking should be allowed in cinemas? do you think smoking should be allowed in cinemas? right. ඊළඟට තියෙනවා date of survey. date underscore survey. date the survey was completed. date the survey was completed. ඊළඟට තියෙනවා date survey okay. ඊට පස්සේ තියෙනවා date submit. date submit ඊළඟ එක. date submit. date the subject
submitted their thesis. Data subject submitted their thesis. Right. දැන් බලන්න ඒකේ තේරුම තමයි අපි we are defining the variables. Right? Variables define කරන හැබැයි අපිට ඒ variable එක name අපිට ඒක label එකක් දාලා තව විස්තර කරගන්න පුළුවන්. ඒතකොට output එකේ මේක තමයි පෙන්නන්නේ. Right? Okay. ඊළඟට අපි යමු. You should now have all information necessary to start creating the example data set in SPSS. First, you will see the variable view. The data editor window specify the variables names and attributes. Okay. How do you enter the above worksheets? Point a cell on row, column and then enter කරන්න හිටදී. Right? මෙන්න මේ ටික ඔන්නම enter කරගන්න පුළුවන්. Right? අපි ඒ කියන්නේ මම යන්නම් මෙතෙන්ට කොහොම අපේ ආන්න මෙතෙන්. දැන් අපි enter කරන්න යන්නේ. දැන් අපි මෙන්න මේක මම enter කරන්න හදා. මෙන්න මම හදාගෙන තියෙනවා. හරි enter කරන්න කලින් අපි පොඩි වැඩක් කරගන්න මේක enter කරනවා ඊට කලින් අපි මේව හදාගෙන ඉන්න. Sex were collected data from MNF where SPSS to record as a date. MNF. तर මේව change කරගන්න ඕනේ. To enter the මේ strings ටික ඊට පස්සේ මේ ටික අපි දැන් හදාගෙන යනවා. Date එක right? මෙන්න මේ විදිහට අපි හදමු. Better to be choose with 1 decimal 0 for smoke and 6. එතකොට ඔන්න යනවා smoker and 6 කියන ඒවාට. smoker කියන්නේ smoker කියන්නේ මේක. no decimal points. ඊට පස්සේ මේකේ දාන්නේ yes no එකක්නේ 1 2 දාලා තියෙන්නේ. හරිද? එතකොට width එකට එක ඉලක්කමක් ඇති. 1 ඊට පස්සේ decimal zeros I මොනවාද smoke and 6. 6 කියන්නේ 6 numeric. cigarettes බොනවද කියලා නහන්නේ. ඒකට එකයි ඕනේ. එයාට decimal points ඕනෙත් නැහැ. ඔන්න අපි හදාගත්තා ඒක. do you smoke කියලා නහන්නේ. yes හරි no හරි කියලා තමයි තියෙන්නේ. ඒකට එකක් ඇති. එයාට decimal points ඕනෙත් නැහැ. ඊළඟට බලමු with 2 decimal 0 for the variables age. age එකට හැබැයි 3ක් තියන්නත් පුළුවන් දෙකක් කියන්න කියලා මේකේ තියෙන අපි එඳ දෙකක් තියමු. ඉතින් අවුරුදු 100 විතර වෙච්ච අය තියන්න පුළුවන් කලාතුරකින්. අපි යනවා age එකට අපි යාට width එක 3ක් තියමු. හරිද? decimals ඕනේ නැහැ ඒකට. Okay. Then with 3 decimal 0 for variable number of cigarettes. Yeah, cigarettes. ඊට වඩා බොන්න බෑනේ මිනිහෙකුට 100ක් විතර බොන්න එකත් හරි අමාරු වැඩක්. So therefore num 6 කියන්නේ number of cigarettes. අපි එතෙන්ට width එක 3ක් තියමු decimal points ඕනේ නැහැ. Right 0. ඊළඟ එක අපි බලමු. With 4 decimal 0 for the variable reference number. Reference number එක 4ක ඇත්තේ. එහෙනම් අපි එතන 4ක් තියමු. With 4 decimals 0. Decimal set කරනවා 0 reference number. With 1 string variable 6. ඔන්න බලන්න 6 එකට යනවා width එක අපි 1 කියනවා. මං යාව string කරගන්නවා. Right? Numeric I want to be a string. hey මං අර male female දාන ඊට පස්සේ මම මෙතෙන්ට ගිහිල්ලා sex of respondent value එකේ හදන්න ඕනේ. m කියලා දෙනවා මං කාටද? m for male and F for female. ඒතර එහෙම තමයි මම enter කරන්න හිතන් ඉන්නේ. ඔන්න මම ඒක හදාගත්ත මෙතන values කියන තැනින් okay. මෙතනින් දුන්නා F කියලා තියෙන female ට M කියලා තියෙන male ට. ඒතකොට enter කරනකොට අපිට එහෙම enter කරන්න පුළුවන්. right. තව define කරපු නැතිව තියෙනවද කියලා අපි බලමු. ඊළඟ ඒවා අපි නිකන් කියවලා බලමු උතන දීලා නැහැ. ages last birthday හරි ඊට පස්සේ අහනවා 5 do you smoke 5 decimals ඕනේ නැහැ මේ එක්කවත් decimals ඕනේ අපි decimal 0 කරමු. යා මෙන්න මේක වෙනස් කරන්න මේ date මේක date එක date type is date දාන්න පළවෙනි විදිහට මේක date මෙයත් date. This is also date. Okay. Now it's okay. දැන් මේ මේක හදන්න තියෙනවා අපි ටික හදාගමු. Values දෙන්න තියෙන තැන් වලට දෙමු. Right? Moving the first reference number, birthday. Value name.
මේක මේල් ෆීමේල් අපි ඇඩ් කරගත්තා MNF ඒ විස්තරේ තියෙන. ඒක තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප්. හරිද? ඔයාලට කියවලත් බලන්න පුළුවන්. යා දැන් මේ මෙතන මේ ටික තියෙනවා ඊළඟට හදාගන්න. අර අහලා තියන්නේ අර questions මතකයි නේද? strongly agree strongly disagree තිබ්බේ. ඒ ටික අපි හදාගමු. 1 කියලා දෙනවා strongly disagree, 2 කියලා දෙනවා disagree, 3 කියලා දෙනවා agree, 4 කියලා දෙනවා strongly agree. මේ මොන questions වලට දෙන්නේ මේ මේවට. How many cigarettes per day? Do you smoke a pipe? බලමු මේ questions ටික මොනවද? ආවේ strongly agree disagree නේ තියෙන්නේ. මේවා. Tobacco is too high. Tax for tobacco. Smoking is dangerous. Smoking should be allowed in cinemas. ඔය questions තුන නේද? ඒ questions තුන අපි බලමු. ඒකට දාමු. Tax on tobacco is too high. Right, we'll go there. මෙතන. අපි යන්නේ questions ටික බලන්න. Tax for tobacco is too high කියලා තියෙන. අන්න මෙතන ඉඳලා. මෙයාගේ මම values set කරනවා. දැන් මේ මම 1 දෙනවා කාටද? 1 දීලා තියෙන්නේ strongly disagree. Strongly disagree. 2 දෙනවා disagree. 3 දෙනවා agree. 4 දෙනවා strongly agree. හරි. ඒ ටික හරි. මෙන්න මේකෙත් මතක තියාගන්න. දැන් මේකේ මේ සෙට් එකම ඕනේනේ මේ දෙකට. මේක copy paste කරන්න පුළුවන්. මේ copy මෙයාට paste කරා. මෙතෙන්ටත් paste කරා. දැන් ඒ ටිකම ඇවිල්ලා තියෙන්නේ. මේ නැත්නම් ආයෙ enter කරන්න ඕන. Right? We can copy paste that also. ඒ සෙට් එක හරි. Copy next and 2 variables danger and cinemas. හරි. මේ ටික අපි මම හිතන්නේ complete වෙන්න ඇති මේ පැත්තේ. Yes. It was missing values. In statistical analysis, anyway, data set is sometimes necessary to exclude cases where information is not or not appropriate. සමහරවිට data නැත්තම් missing also අපිට සමහර වෙලාවට දානවා සමහරවිට දාන්න පුළුවන්. In this example for interview, reference number 8, respondent failed to give answer to this question. එයා දීලා නැහැ. A number that could not be expected as a genuine respondent is selected respondent. The missing values වලට අපිට මෙන්න මෙහෙම define කරන්න පුළුවන්. ඒක ඇත්තට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. Right? Number of 6 කියන එකට මේ discrete missing values case 999 ගහනවා. ඒක එයා දීලා නැත්තම් උත්තරේ. හැබැයි ඒක define කරලා ඉන්න මේ කාටද? ඒක නැත්තම් හිස් තිබ්බත් ප්‍රශ්නයක් නෑ. Number of 6. Number of 6 මෙන්න මෙතන තියෙනනේ missing කියලා එකක්. මේ තියෙන number of 6. Number of 6 කියන්නේ මේකනේ. මෙන්න මෙයාගේ මෙතන discrete missing values කියන එකට ගිහිල්ලා මම 999 දෙනවා. ඒ කියන්නේ මම 999 ගැහුවාම මෙතන data view එකේ ඒකේ තේරුම තමයි ඒක missing value එකක්. එයා ඒකට උත්තරේ දීලා නැහැ කියන එක. Right? And ඊට පස්සේ මේක තමයි ඊළඟ. Measurement scales of variables. The final column is concerned with the measurement scale. දැන් අපි අර scales ටික ඉස්සලා කතා කරගත්තේ ඔය බලමු. මේ තියෙන nominal, ordinal මේ scale එක කියනවා interval හරි ratio හරි කියලා scales අපි සාමාන්‍යයෙන් statistics theory වලට ඉගෙන ගන්නකොට scales 4ක් ඉගෙන ගන්න. හැබැයි spaces වල තියෙන 3යි. එතකොට nominal එක හරි ordinal එක හරි numeric ඊට පස්සේ එකට interval ratio කියලා තියෙන එකටම අපි ගන්නෙ scale කියන variable එක. Nominal මෙන්න මේකේ තියෙන ඔන්න ඔයාලට idea එකක් ගන්න පුළුවන්. A variable can be treated as a nominal when its values represent categories with no intrinsic ranking. Right? Categories with it එනවා. For an example මෙන්න මේවා. The department of the company in which an employee works. Departments. Right? ඒ කියන්නේ අපි ගමුකෝ salary department, salary units, accounts department, and departments. Those are numerical. Regions, zip codes, religious affiliations, right? Ordinal. A variable can be treated as ordinal when its values represent categories with some intrinsic ranking. Or strongly agree, disagree again. Eva. For example, levels of service satisfaction from highly dissatisfied to highly satisfied. Rank එකක් තියෙන. ඒවා තමයි ordinal එකට යන්නේ. Attitude scores representing degrees of satisfaction or confidence at preference
rating scores. ඒතර rating scores මේ ordinal scale එකට යන්නේ ඉලක්කම් තියෙනවා. A variable can be treated as a scale means its value represent ordered categories with meaningful metric. So the distance comparisons between values are appropriate. අනිත් ඒවා ඔක්කොම අපි scale කියලා තමයි දාන්නේ. Examples of very excluding the years income thousands of dollars. 6 nominal measures. එතකොට මෙන්න මේවට nominal. Sex, smoker, 6, 5 cigars give up. මේවට nominal දාමු අපි. කොයි අපේ data set එක. right. එතකොට මේකේ අපි මෙයා කියනවා 6. 6 කියන nominal. එයා auto අරගෙන ඉතින් string දාපු ගමන් nominal ගන්නවා. මෙතන string දැම්මනේ. 6 of responded automatically මේ nominal අරන් තියෙනවා. Then smoker. Smoker කියන්නේ do you have smoke? Yes no නේ. අපි යාට nominal දෙමු. category එක. එයා nominal. ඊළඟට 6. 6 කියන්නේ do you smoke cigarette? Yes no question එකක්. That is nominal. ඊට පස්සේ 5 cigars give up. 5 කියලා කියන්නේ do you smoke a pipe? Yes no question එකක් nominal. Do you smoke cigars? Yes no, that is nominal. Have you tried to smoke? Yeah. Do you smoke cigars? That is also yes no. That is nominal. There are 6 nominal variables in on 80 hari. Do you smoke cigars? Yes no hari. The 6 smoker 6 number of 6 කියන nominal නෙවෙයි ඒකටත් මම nominal දාලා නෙවෙයි number of 6 ඒක ඇවිල්ලා scale එකක් ඉලක්කම් ගන්න ඊට පස්සේ මේ give up have to yes or no එයාට nominal දාන්න පුළුවන් right ඒ ටික හරි reference number කියන එක nominal right reference number කියන එක scale මේකේ නම් දාලා තියෙන එක nominal දාන්නත් පුළුවන් ඉලක්කම් right pre-ordinal right ordinal තුන ඔයාලා දන්නවා මොකක්ද කියලා මේ strongly agree strongly disagree ආපු තුනනේ මේ තුනම ordinal ranking මේක ordinal මේක ordinal ඊළඟට three scale measures reference numbers age number of 6 ඒ ටික මේ reference number could be nominal ordinal no මේක nominal දෙන්නත් පුළුවන් මං කිව්වේ reference number එක nominal දෙන්නත් පුළුවන් මේකේ scale දාලා තියෙන්නේ age එක scale ඊට පස්සේ ඉතුරුලා තියෙන්නේ මේකත් scale date of birth two dates variable considered by scale variables can be used such as මම හිතන්නේ ඒක clear වෙන්නේ නැති. Is it clear for you now? How to define those things? Yes or no? Is it clear? Yes, no? Right. ඊට පස්සේ දැන් මේක එන්ටර් කරන්න තමයි මේ ටික දැන් ඔයාලට මේ විදිහට දකින්න පුළුවන් right එතනත් ඒක එහෙමමනේ yeah මේ තියෙන්නේ this is we can see now okay මේකේ තව අපි එකක් නොකරපු වැඩක් තියෙනවා අර yes no questions වලට yes no define කරේ right මේ do you smoke මේවට do you smoke no මෙතන අපිට values දෙන්නනේ 1 yes 2 no right but yes no questions ටික අපි copy කරලා දාමු copy do you smoke cigarette yes no නේ paste how many cigarettes per day bear do you smoke a pipe yes no question එකක් paste do you smoke cigars yes no එතකොට ඒ ටික හරි right anything else yeah male female මේ දෙක හරි right now it's okay then then we have to enter the data then enter කරන්න දෙන්න right then මේක enter in data කියන එක අපි යනවා මම තුන්වෙනි lesson එකට අරන් තියෙනවා right enter the data into SPSS worksheet split the file select cases and SPSS worksheets record into the new variables compute new variables කියන ටික අරන් තියෙනවා එතකොට then we can enter the data මේ ටික enter කරමු අපි just tab එකෙන් හරි ඒක ඔයාලා දන්න මම ඒක එච්චර tab එකෙන් මෙන්න මේ වගේ enter කරගෙන යන්න පුළුවන් right ඊට පස්සේ මෙන්න මේ ටික බලමු tab එක දැම්මොත් මේ පැත්තට enter කරොත් පහළට යනවා කැමති විදිහකට අපිට enter කරන්න පුළුවන් ඒ අර මේ excel වල වගේම තමයි and also make similarly expect the tab right home
and n key is to cursor to first column and the last column. Control home කියන්නේ මුලටම. Control n කියන්නේ last used cells. හරිද? ඒ ටික ඔයාලට පුළුවන් අපි enter කරමු data ටික. data enter කරලා අපි යමු පළවෙනි මෙතෙන්ට. ඔන්න බලන්න. දැන් එක කැමති row එකකට අපිට ගන්න පුළුවන් 15ට නම් 15ට. මට පුරුදු 15ට enter කරලා මම ඒ හින්දා ගන්නවා. ඔයාලට මේ පැත්තටත් පුළුවන්. reference number ටික කියලා තියෙනවා 1 to 10. එතකොට 1 2 3 4 5 6 7 8 9 10. right? අපි 1 to 10 and 10 enter කරා. right? okay. ඊට පස්සේ අපිට තියෙන්නේ age එක දාන්න 27 31 35 අපි දාමු. 27 31 30 50 56 25 41 38 43 29 ඔන්න ඒ ටිකත් හරි. ඊට පස්සේ sex එක male female FM දාන්න තියෙනවා. ඊට මෙයාගේ තියෙනවා FM4යි. F1යි M4යි. right F1යි M4යි ඊට පස්සේ F4යි M1. right ඊළඟ ස්මෝක් මෙතනද 1 එකයි 2 4යි. ඊට පස්සේ ඔක්කොම 6 ඔන්න ඒකේ මිසිං වැලියුස් තියෙනවා. පළවෙනි එකට 1 තියෙනවා. ඊට පස්සේ sorry right ඊට පස්සේ 1 තියෙනවා. ඊට පස්සේ මිසිං වැලියුස් 4ක් තියෙනවා. මිසිං වැලියුස් වලට අපි බිංදු නිකන් හිස්ම තියමු. ඊට පස්සේ ඉතුරු ඒවා එකේ 3යි 1යි 1යි. right ඊළඟට like as you can enter right. මම ඊට පස්සේ පළවෙනි පේජේ විතරක් දැන් enter කරන්නම්. ඊටු ටික enter කරගන්න normal විදිහනේ. you know how to enter. ඊට පස්සේ pipe එකේ තියෙන දෙක pipe to any question? yes sir මේ gender එකේ FM වෙනුවට 1 2 කියලා අපිට මේ data enter කරන්න බැයිද? පුළුවන්. මම ඉස්සෙල්ලා පෙන්නුවේ 1 2 දාන්න පුළුවන්. එතකොට ඒකත් ගැටලුවක් නැහැ. ඒක ඔයා decide කරන්න. 1 2 දැම්මත් ඒක හරි yes no දැම්මේ. ඒ වගේ 1 2 දැම්මත් හරි. ප්‍රශ්නයක් නැහැ. හරි. thank you. right මම හිතන්නේ පුළුවන් මේක enter කරගන්න right. right ඔය ටික තමයි මම අද ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි දැන් අපි ඊළඟට එන්නේ අනිද්දානේ. එතකොට අපි තව මේකේ පොඩි ඇනලිසිස් ටිකක් කරලා ඊට පස්සේ අපි මේකේ select cases මේ ටිකට අපි යනවා right. ඊට පස්සේ mainly අපි descriptive statistics වලට යනවා second day එකේදී right. ඒතකොට ඔයාලට ඊළඟට හම්බ වෙනවා මේ අද මේක ඉවරෙච්ච ගමන් ඔයාලට මේ note එක හම්බ වෙනවා. ඒතර ඒ note එක සහ data sets ටික ඒත් එක්කම link එක ඔයාලට මම හිතන්නේ දැන් මේ වෙනකොට හම්බ වෙලා ඇති නැත්නම් ඊළඟට ඒ link එකෙන් download කරලා අනිද්දා session එකට කලින් පොඩ්ඩක් try කරලා එන්න. මොකද එතකොට ප්‍රශ්න තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. මේක නම් ලොකු ප්‍රශ්න තියෙන එකක් නෑ. ඒත් කාට හරි මොහරි enter කරනකොට හරි මොකක් හරි ගැටලුවක් ආවොත් මේක enter කරන්න දුන්නේ නැහැ කියලා වගේ එකක් සමහරවිට එන්න පුළුවන්. right එහෙනම් ඒක try කරලා බලන්න. හැම වෙලේම මේ අපි session එක ඉවරනට පස්සේ ඒක try කරනවා නම් හොඳයි. මොකද මේක ඉක්මනට ඉවරන course එකක් නේ. අර සාමාන්‍යයෙන් ටිකක් කල් තියෙනවා නම් ආයි පස්සේ හරි අහන්න පුළුවන්. දැන් මේක within 2 weeks it's finished. right therefore මේ try කරලා අපි බලමු එතකොට ඒක ලේසි ඔයාලට. right any question to ask before wind up the session? මොනවාරි අහන්න තියෙනවද? අර ඉස්සෙල්ලා අර frequency අර table එකක් ගත්තානේ අර මුලදීම දැන් මේ පටන් ගන්නකොට ඒක ඇත්තටම ඒක දැන් ඒක ගත්තේ අපි නිකන් මේ කොච්චර data වල frequency එක බලා ගන්නද නැත්නම් as a practice ද නැත්නම් එහෙම බලන්නේ මොකක් හරි ඒක අර මේ මොකක් හරි idea එකක් තියනවාද? ඔව් ඒක නම් මම දැන් ඒක මම ඉස්සරහ ඇනලිසිස් වලට ගියාම ඔයාලට පෙන්නනවා. මම ඒක නම් ගත්ත වෙලාවට output window එක පෙන්වන්න ඕනේ නේද? මේ frequency එකක් ගන්න අපි කීයක් enter කරලා තියෙනවද? ඒක ඇත්තටම ගන්න එක හොඳයි. මොකද ඔයාලට value දැන් ගත්ත ටික miss වෙලා තියෙනවනම් හොයාගන්න පුළුවන්. as a practice that's good. right ඒක analysis ඔයාලගේ මේ reports වලට දැම්මේ නැතුවට
as a practice you can take then how many දැන් අර overview idea එකක් ගන්න ඒක අරන් බලන එක හොඳයි. එතකොට ඔයාලට data miss වෙලා තියෙනවා සමහරවිට එන්ටර් කරනකොට miss වෙනවනේ. මං 11ක් එකතු කරලා තියෙනවා මං දාලා තියෙන්නේ 10යි. right? ඒ වගේ එකක් හොයා ගන්න පුළුවන්. එහෙනම් ඒක ගන්න එක හොඳයි සාමාන්‍යයෙන් අපි අරගෙන කොහොමත් අපි analysis වල ඉස්සලම අර background informations දානකොට frequency table එකක් කොහොමද දානවනේ මෙච්චර මගේ sample එක මෙහෙමයි මේකේ respondents ලා males ලා මෙච්චරයි females ලා මෙච්චරයි කියලා අපි දාලානේ පොඩ්ඩක් පටන් ගන්න. ඒතර ඒ හින්දා අපිට ඒක කොහොමත් ගන්න වෙනවා. right? so analysis ගැන අපි ඊළඟ දවසේ ඉඳලා කතා කරමු. දැන් මේ කතා කරපු ටිකේ මොන හරි අවුලක් තියෙනවද කාට හරි? basic ටිකේ. අපේ මේ මම ස්පෙෂලි අහන්න කැමති අර අපේ කවුද කිව්ව නේද 0 level එකකින් පටන් ගන්නවා කියලා. තේරුණාද දන්නේ? ඔව් සර් තේරුණා. thank you so much. Okay right. So then we'll try to discuss the next things in next days, right? So then මම හිතන්නේ ප්‍රශ්න නෑ වගේ. then අපි ඊළඟ දවසේ කතා කරමු අනිද්දා. okay right. good night. okay sir, thank you, good night. Good night. Thank you, sir. Sir.